හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද සඳුදා ධර්මදක්ෂිනා උතුම් ධර්මානු ශාසනාව ශ්‍රවණය කරන්නයි ඔබ හැම දෙනාම නිත්ගුවන් විදිලියත් එක්ක ධර්මශ්‍රවණයට එකතුවෙන්. අද මේ ධර්මදේශනාව පින්බර දායකත්වය දරන්නේ අංක 431 විතාන මුල්ල දිවුලපිටිය ලිපිනේ පදිංචි අනූෂා සමරනායක මහත්මිය ඇතුළු පවුලේ පිංහතුන් විසින්. ඒ හැම දෙනාටමත් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශිර්වාද කරනු. බණ ඇසීම නිවන් දොරටුවක්. ඔබ කවද කොතන ධර්මදේශනාවක් ශ්‍රවණය කරත් බණ අහද්දි ඔබේ හිත පිහිටවාගන්නට ඕනෑ මේ ධර්මශ්‍රවණය මට නිවන් දොරටුවක් බවට පත්වේවා කියෙන අධිෂ්ඨානය. එහෙම බණ අහන්නේ හොඳට හිත යොමුක කරගෙන. ඕහිත සෝතෝ ධම්මන් සුනාති කියනවා. මං මේ ධර්ම කරුණු තේරුම් ගන්නවා කියන අධිෂ්ඨානය. බාහිර නොයෙක් අරමුණුවලට හිත යන්න ඉඩ නොදී ධර්ම දේශනාවම හිත පිහිටවාගෙන යෝනිසෝ මනසිකාරී යෙදිමි. හරියට භාවනාවක යෙදෙනවා වගේ ඔබට බණහන්න පුළුවන්නම් බණ ඇසීම ඔබට නිවන් දොරටුවක් කරගන්න පුළුවන්කම තියෙනවා. හද අපි මේ ධර්ම දේශනාවේදී අපි කාගේ ජීවිතවලට මේ සංසාර ගමනේ බලපාන අපේ හිත ඇතුලේ තියෙන භයානකම අකුසලයක් මේ ගැටෙන ස්වභාවය, තරහ යන ස්වභාවය, ද්වේෂය, එක වෛරයක් හැටියට, බද්ධ වෛරයක් හැටියට බලවත් වෙන්නේ කොහොමද? අපි කොහොමද මේක පාලනය කරගන්නේ? ප්‍රමාණිකූලව යටපත් කරගන්නේ කොහොමද? ඉවසීමෙන් පාලනය කරන්නේ කොහොමද? ඊළඟට භාවනා වශයෙන් යටපත් කරන්නේ කොහොමද? සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නේ කොහොමද? අද අපි මේ ධර්ම දේශනාව තුළ ඔබට යම් යම් උදාහරණ ඇසුරෙන් ප්‍රායෝගිකව මේ හිතේ හටගන්නා වූ නොසන්සුන්තාවේ, ගැටෙන ස්වභාවය, තරහව, ද්වේෂය අපි ඔබට පැහැදිලි කරලා දෙනවා. සාමාන්‍යයෙන් ද්වේෂය කියපු ගමන් ඔබට තරහකාරයෙක් මතක් වෙන්න පුළුවන්. ඒකත් ද්වේෂයක අංගයක් තමයි. මේ හිත ඇතුලේ තියෙනවා රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය කියලා අනුසය ධර්ම හැටියට. ඒවා එක පාට පේන්නේ නැහැ. අලු යට ගිනි පොකුරු වගේ තියෙන. ස්පර්ශයත් එක්ක අපි කැමති ප්‍රියමනාප අරමුණකට නම් අපේ ස්පර්ශය යොමුනේ රාගානුසය බලවත් වෙලා එනවා. ඒ රාගානුසය කියන්නේ ඇලීම, ලස්සන දේවල් දකින්න තියෙන කැමැත්ත. තමන් කැමති ආසම දෙයක් දකින්නකොට අනේ ලස්සනයි කියලා හිතේකට බැඳෙනවා. ප්‍රියමනාප සින්දුවක්, හඬක්, ආසම දෙයක් ඇහෙනවා කනින්. ඒත් එක්ක රාගානුසය මතුවෙලා එනවා. කැමති ප්‍රියමනාප සුවඳක්, ඔබ කැමති ආස කරන රසයක්, ඊළඟට කැමති පහස, ප්‍රියමනාප අරමුණු, මෙන්න මේ ආයතන 6 ඔස්සේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන ආයතන 6 ඇතිවන ස්පර්ශයත් එක්ක මේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසය වගේම පටිඝානුසය, අන්න ගැටීම, තරහව, ද්වේෂය, අපි අකමැති අප්‍රිය අමනාප අරමුණක් ඉදිරියේ මේ අලු යට ගෙනි පොකුරු වගේ පටිඝානුසය මතුවෙලා එනවා. ඔබට ඇහැට දකින්න ලැබුණේ ඔබ අකමැති දෙයක් නම්, ඔබ අපිට අකමැති දෙයක් තියෙනවා, දකින්න කැමති නැති දේවල්. සමහරවිට අකමැති සතෙක් වෙන්න පුළුවන්. දැන් සමහරව ඉන්නවා හැරපොත්තෙක් වගේ දැක්කොත් බය වෙනවා. සමහරව අසූචි ගොඩක්, සමහරවිට කන කෑම එකක ඔබ හිතන්න කෙස් ගස් ටිකක් දැක්කා කියලා. ඒ දකින්න අරමුණත් එක්ක ගැටෙනවා, තරහක් ඇති වෙනවා. ඒකත් එක්ක අකමැති අප්‍රිය අමනාප ස්වරූපයත් එක්ක පටිඝානුසය මතුවෙලා එනවා. ඊළඟට කනට ඇහෙන ඔබ අකමැති හඬක්, බනිනවම නෙමෙයි, සමහරවිට අකමැති දේවල් තියෙනවා, ශබ්ද. එවැනි සද්දයක් ඉදිරියේ සමහරවිට තරහ යනවා. ඔබ හිතන්න සමහරවිට මధుරුවේ, සමහරු කියන්නේ කනවා ඉවසන්න පුළුවන්, මේ මధుරු වගේ සද්දේ තමයි කීන් ගාගෙන කන ළඟින් යනකොට ඉවසන්න බැරි කියලා. එතකොට ඒ වගේ සමහර ලාවට ඒ වගේ හඬක් ඇහෙනවා, අපි අකමැති අප්‍රිය අමනාප, ඒකත් එක්ක ගැටෙනවා, තරහ යනවා, කේන්ති යනවා. සමහරු රෑ එල්ලි වෙනකන් නැගිටගෙන අපි හිතමු කාමරයේ මధుරෙක් හිටියා කියලා. මේ මధుරවා එක්ක අල්ලලා එළියට දානකන්, එක්ක මරා ගන්නකන් හොයන්නත් බෑ. කොහේ හරි අල්මාරිය අසරින්ගනවා, ඇඳ අසරින්ගනවා, නිදා ගන්න බෑ මේ සද්දෙත් එක්ක. ඒකත් එක්ක ගැටෙනවා. ඊළඟට ඔබ අප්‍රිය අමනාප ගඳක්,
සැරක් වෙන්න පුළුවන්. ඔබ අකමැති ගඳක් සැරක් නාසයට දැනෙනකොටම ඔබ එකත් එක ගැටෙනවා. අර හිත ඇතුළේ තියෙන පටිගානුසේ බලවත් වෙලා යනවා. කනබොන දේවල් තුළ අපිතම අපිරිය ඔබ කන්න අකමැතිම දෙයක් තියෙනවා. ඒ අකමැති දේ සමහර වෙලාවට දකිනකොට ඇහැට අකමැතිකමක් උපදිනවා. අපිතුම සාමාන්‍ය එක හැමෝටම සාධාරන්නේ. සමහරු ඉන්න දූරියන්වලට කැමති. සමහරු ඉන්න අකමැති. එතකොට බලන්න අපිට පේනවා ඒ පුද්ගලයා අනුව තමයි ඒ කැමති අකමැති රාගානුසේ හෝ පටිගානුසේ මතු වෙලායින්. සමහර ඒකට කැමති රසයට ආසකෙනා ඒක දකින කොටත් කටට කෙල උනනවා. ඒ සුවදට කැමති. හැබැයි ඒකට අකමැති කෙනා එක දකිනකොටම සමහරුට වමන යන්නේ නවා. ඒ ගඳ එනකොටම නාසයත් එක ගැටෙන ඒ ගඳත් එක්ක ගැටෙනවා. අපිතම කවුරු හරි එක කන්න අකමැති අපිරියයි. කවුරු හරි රවට්ටලා. ඒක වෙන ක්‍රමයකින් අප හිතම කවුරු හරි එකින් බීමක් හදලා. කියන්නේ නෑ වෙන දෙයක් කියන්නේ. මේක බොහෝම රස බීමක් බීල බලන්නකො කියලා දෙනවා. හැබැයි උගුරක් බොනකොටම අන්නර අපිරියා සැර ගඳ එනවා. මොනවද මේ කවුරුහරි කියනවා මේ දූරිය කියනකොටම එක්ක වමන යන්නේ නවා. ගැටෙනවා තරහ යනවා. එතකොට බලන්න මේ වගේ ඒ අප්‍රිය අමනාප රසයත් එක්ක ගැටෙනවා. ගන්ධයත් එක්ක ගැටෙනවා. රූපයත් එක්ක ගැටෙනවා. ශබ්දයත් එක්ක ගැටෙනවා. පහසත්තේ වගේ. සමහරුන්ට සීතලට කැමතියි. සමහරු රස්නයට කැමතියි. සමහරු ගොරෝසු බවට කැමති. සමහරු සිනිදු බවට කැමති. එදොට මේ ස්පර්සයත් එක්ක සීතල සමහරු දාඩිය දාගෙන ඉන්නකොට රස්නෙත් එක්ක හරියට තරහයනවා කේන්ති යන. සමහරු රස්නයට කැමති සීතල තමයි දරාගන්න බැරි. රස්නි හොඳයි කියෙන සීතලට වඩ. එතකොට මේ වගේ අපේ කයට දැනෙන පහස ඉදිරියේ අපිම හදාගත්ත දේවල් එක්ක මං මේකට කැමති මේකට අකමැති මේකට කැමති මේකට අකමැති. අන්නේ අරමුණු එක්ක අපේ හිත අභ්‍යන්තරයේ තියෙන රාගානුසේ පටිගානුසේ අවිජ්‍යානුසේ කියන මේ අනුසේ ධර්ම බලවත්වෙවි කෙලෙස් උපත්ත වෙනවා. ස්පර්ශය නිසා පස්ස පච්චයා වේදනා ස්පර්ශය නිසා විඳීන් ඇති වෙනවා. වේදනා පච්චයා තණ්හායි විඳීම නිසා තණ්හා උපදිනවා. තණ්හා පච්චයා උපාදානං ඒ තණ්හාව නිසා බැඳී යනවා. උපාදානම් බැඳී යනවා. උපාදාන පච්චයා බව බැඳීයාම නිසා විපාක පිණිස කර්ම හැදෙනවා. ඒ කර්මය නිසා බවපච්චයා ජාති කොහේ හරි උපදින. කර්ම සකස් වෙලා තියෙන්නේ. ආය අමුතුවෙන් සමහරුන්ට හිතෙන පුළ මේ අන්තිම වෙලා මැරෙන වෙලා තමයි හැදෙන්න්නකි. එහෙම එකක් නෙමේ. හැම මොහොතකම විපාක පිණිස කර්ම හැදෙනවා. කර්මය සකස් වෙලා තිය නින්දෙන් මැරුණත් උපදිනවා. දැම් මැරුණත් උපදින කොහේ මැරුණත් උපදිනවා. කෙලෙස් ප්‍රහාණය කරපු අවිද්‍යාව තණ්හාව දුරු කරපු රහතන් වහන්සේලා විතරයි මේ සංසාර ගමන සම්පූර්ණයෙන් අවසන් කරන්න. උන්වහන්සේලාගේ මරණය අපි ගැන පිරිනිවන් පෑම ධර්මී හඳුන්නල තියෙන්නේ තෙලී වැටුයි තෙල් වැටි අවසන් වනාට පස්සේ පහනක තෙල් දාලා වැටිදානුවනන් සැරෙන් සැරේ තෙල්ලිවර වේගෙන යනකොට තෙල්වක් කරන. පහන් වැටිය නිවීගෙන යනකොට එක පිච්චීගෙන යනකොට අලුත් පහන් වැටියක් දානවා. එතකොට මේ විදියට තෙලුයි වැටි අවසන්වෙන් නැතුව නිතර නිතර දානවනම් පහන් දැල්ල හැම වෙලාම දැල්වීගෙන යනවා. ප්‍රතියන දොළොස් මහේ පහන් නොනිමෙන පහන් තෙල් වැටි දාන්න දැල්වි තියෙනවා. හැබැයි තෙලුයි වැටි අවසන් වනාට පස්සේ අවිද්‍යාව තණ්හාව දුරුනාට පස්සේ ඒ පහන් සීල එතනම නිවිලායන. අන්නේ වගේ තමයි කෙන රහතන් වහන්සේලාගේ පිරිනිවන් පෑම්. අවිද්‍යාව තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණාට පස්සේ හරියට තෙලුයි වැටි අවසන් වුණා වගේ කියන. උන්වහන්සේලා නිවී යනවා. පහන් සිලක් නිවිලා යනවා වගේ. හැබැයි කෙලෙස් සහිතාර අනිත් හැම කෙනාම කොහේ හෝ කර්මාන් රූපිය උපතකට යනවා. අනිත් හැම කෙනාම අවිද්‍යාව තණ්හාව පවතිනවා කියන්නේ එයා හැම වෙලාම තෙල් අවසන් වීගෙන යනකොට තෙල්වක් කරනවා. වැටිදානවා අවිද්‍යාව තණ්හාව පෝෂණය කරනවා කෙලෙස්වලින්. එනිසා සංසාර ගමනයාට දිගින් දිගට සකස්වෙවී තියෙන්නේ. එනිසා පිංහතුනි මේ හිතේ තියෙන මේ ඇලීම ගැටීම අවිද්‍යාව
මෙම කවදාද පටන්ගත්තේ කියලා පටන්ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ගයි. දැන් අපිට ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔයාට දැන් වයස කීයද? එතකොට කෙනෙක් කියයි මට තරුණ කෙනෙක් නම් සමහරවිට කියන මට දැන් 30ක් වුණා 25ක් වුණා 35යි 38යි 38 ලැබුවා විතරයි. මැදි වයස කෙනෙක් අපි හිතමු සමහරවිට මට දැන් 50ක් වුණා 55ක් වුණා. එතකොට අපි මේ 30යි 40යි 50යි කියලා කියන්නේ මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ රූප කායට මේ ඇහැට පේන්න තියෙන මේ මස් වලින් හැදිච්ච මේ ශරීරයට මව් කුසින් බිහිවෙච්ච දවසේ ඉඳන් අපි වයසක් කියනවා. හැබැයි ඒ කය තුල බැසගෙන ඉන්න විඥාණයට වයසක් පනවන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පුබ්බා කෝටින්න පඤ්ඤායති පටන් ගත්ත කෙලවරක් හොයන්න බැරි තරම් දීර්ඝයි. අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මේ සංසාර ගමන අනවරාග්‍රයි. පටන් ගත්තා වූ කෙලවරක් හොයාගන්න බැරි තරම්ම දීර්ඝයි කියනවා. අවිද්‍යාවෙන් බැඳිච්ච තණ්හාවෙන් වැහිච්ච සත්වයාගේ සංසාර ගමනේ පටන්ගත්ත කෙලවරක් හොයාගන්න බැරි තරම් දීර්ඝයි. එහෙමනම් අපිට විඥාණයට ආයුෂක් පනවන්න පුළුවන්කමක් නැහැ. කෙලවරක් නැති දීර්ඝ සංසාර ගමනේ ආපු විඥානය. හැබැයි අපි අභිධර්ම ක්‍රමයට ගත්තොත් විඥානයේ ගැන කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්. චිත්තක්ෂණයයි කියලා. හිතක් හටගෙන බිඳිලා යනවා ආයෙමත් හිතක් හටගන්න. එතකොට ඒ සිත කායු කාලේ චිත්තක්ෂණයයි කියලා අභිධර්මයෙන් අපිට විස්තර කරන්න පුළුවන්. නමුත් ඒ සිතුවිලි පරම්පරාවක් මේ භවාංග චිත්ත පරම්පරාව හැටියට ඒ නොසිඳී සංසාරිකව සකස් වෙවි එන මේ සිතුවිලි පරම්පරාව ආපස්සට බලාගෙන යද්දී අපේ බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී පළවෙනියටම උපදවාගත්තේ පුබ්බේ නිවාසානුස්සති ඥාන. පෙර ජීවිත දැකීමේ නුවණ, කල්ප ගණන් ආපස්සට දකින නුවණ. ඒ නුවණ ඔස්සේ තමයි උන්වහන්සේ බලාගෙන ගියේ ආපස්සට බලාගෙන ගියා. පෙර ජීවිතේ, ඊට කලින් ජීවිතේ, ඊටත් කලින් ජීවිතේ ওই විදිහට කල්ප ගණන් ආපස්සට බලාගෙන ගියා. සංවට්ට විවට්ට කල්ප ගණනින් ආපස්සට බලාගෙන ගියා. අසංකීය ගණනින් ආපස්සට බැලුවා. කොහේ හරි උපතක් තියෙනවා. එක්ක දිව්‍ය තලයක, එක්ක බ්‍රහ්ම තලයක, එක්ක මනුස්ස ලෝකයක, බොහෝ වෙලාවට සතර අපායවල වල. එනිසායි සතර අපායේ මහගෙදර කරගත්ත ගමනක් කියලා ධර්මයේ හඳුන්වන්නේ. මේ සංසාරික සත්වයාට සතර අපාය හරියට මහගෙදර වගේ කියනවා. වැඩිපුරම ඇදිලා යන්නේ එතනටමයි. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බෝධි මූලයේදී බුද්ධත්වයේ ලබන්න පෙර උන්වහන්සේට පළවෙනියටම පහළ වෙච්ච විද්‍යාව තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා මේ මම විතරද, මට විතරද මේ? මම වගේමද මේ ලෝකේ අනික් සත්වයෝ? එහෙම විමසගෙන යනකොට තමයි රාත්‍රී දෙවන යාමේ චුතූපපාත කියන විද්‍යාව ඥානෙ පහළ වෙන්නේ. කෙනෙක් චුත වුණාට පස්සේ ඒ සත්ව ලෝකවලින් සත්වයා චුත වෙනවා. ඒ චුත වුණාට පස්සේ ප්‍රතිසන්දිය කොහේ හරි උපත ලබනවා. එතකොට චුතූපපාත ඥානයෙන් යාට දකින්න පුළුවන් මෙහෙන් හුස්ම ටික යනකොටම විඥාණය තව කොහෙටද ඊළඟ උපත පිණිස ඇදිලා යන්නේ. චුතිසිත මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තේ කොහෙද පහළ වෙන්නේ? සමහර ලාවට නිරේ නිරිසතෙක් හැටියට පහළ වෙනවා. මෙහෙන් චුත වෙනකොටම ප්‍රතිසන්දි හිත තිරිසන් අපායක තිරිසන් සතෙක් හැටියට එක්ක බිත්තරයක් අස්සේ වෙන්න පුළුවන්. තෙත් පරිසරයකින් වෙන්න පුළුවන්. තිරිසන් මව් කුසක බැස ගන්නවා වෙන්න පුළුවන්. සමහර ඕපපාතිකව ප්‍රේතයෝ අමනුෂ්‍ය වෙලා පහළ වෙනවා. අසුර අපාය අසුරයන් වෙලා පහළ වෙනවා. පෙර පින් කරපු කෙනෙක් නම් පින බලවත් වුණොත් මරණ මංචකයේ දිව්‍ය තලවල උපදිනවා. සමාධිය ධ්‍යාන වඩපු කෙනෙක් නම් බ්‍රහ්ම තලවල උපදිනවා. එතකොට කෙනෙක් ඒ සත්වයන් සත්ව ලෝකවලින් චුත වෙද්දී කර්මානුරූපී උපත කරා යන ආකාරය දකින්න නුවණ, ඒකට අපි ධර්මයේ කියන්නේ චුතූපපාත ඥානය. මේ නුවණින් උන්වහන්සේ දැක්කා මේ ලෝකේ සත්වයන් මොනතරම් භයානක සංසාර ගමනකද යන්නේ. ඒ වෙලාවේ තමයි උන්වහන්සේට ලෝක සත්වයන් ගැන මහා කරුණාවක් අනුකම්පාවක් ඉපදුනේ. කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්වයන්
මේ ඉපදෙමින් මැරමින් යන ජරා මරණ දුකින් මිදෙන්නේ කියලා මහා කරුණාවක් අනුකම්පාවක් ලෝක සත්වයන් ගැන ඇති වුණ. එහෙමනම් පිංහතුනේ මේ විඤ්ඥානය දීර්ඝ සංසාර ගමන කෙලවරක් හොයන්න බැරි සංසාර ගමනක ඉපදෙමින් මැරමින් ආපු හිතක් තමයි අපි කවුරුත් පරිහරණය කරන්න. එතකොට මේ විඤ්ඥානයත් එක්ක සංසාර පුරුදු වෙනවා අපිට. දැ ඔබ හිතන්න එකම පවුලෙ 5 දෙනෙක් ගන්න එකම අම්මතාත්තගේ දරුව එක ගෙදර හැද්දුනේ අපි නිකන් කතාවට එක බත් හැලිය බත් කෑවේ එක ගෙදර හිටියේ එක ඉස්කෝලෙට ගියේ එකට සෙල්ලං කරේ හැබැයි ඒ අය ටික ලොකු මහත් වෙනකොට ඒ අයගේ හැඟීම් කැමැත්ති අකමැති දේවල් ආස දේවල් ඒව එක විදිහට වෙනස් වෙනවා. කෙනෙක් ඉගෙන ගන්නකොට විද්‍යා විෂයන් ඉගෙන ගන්න කැමති. තව කෙනෙක් කලාවට කැමති. කෙනෙක් සින්දු කියන්න කැමති. එතකොට එක කෙනා එක විදිහට. ඊළඟට ඒ අය අතර කෙනෙක් ඉන්නවා හරියට ඉක්මනින් තරහ යනවා. හරි ද්වේෂ චරිත ඉන්නවා. ඒ පවුලෙම ඉන්නවා රාග චරිතයක් ඉන්නවා. කෙලෙස් බලවත් අය. තව කෙනෙක් ඉන්නවා බොහෝම නිහතමානී. බොහොම තැම්පත්. හරිම ගුණවත් සිල්වත්. බොහොම ඉවසීම පුරුදු කරන. එතකොට ඔය වගේ බලන්න පවුලෙ සමහලාට 10 දෙනෙක් ඉන්න පවුලක් ගැන හිතන් ඔය පවුල එක්කෙනෙක් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක් එක්ක හමුදාවට හරි ගිහිල්ලා පොලිසියක හරි ආරක්ෂකාංශයක සේවය කරන එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් ඔය පවුලේ. ඔය අතරම ඔය පවුලේ ඉන්නවා එපාම කරපු පවුලම විනාශ කරන්න ඉපදිච්ච පවුලටම වද දෙන අර අම්මා තාත්තා පවුලේ අය මානසික විඳවන මහා අපරාධකාරයෙක් ඉන්න පුළුවන් ඔය පවුලේ. ඊළඟට ඔය පවුලෙම ඉන්න පුළුවන් සිල්වත් ගුණවත් කෙනෙක්. එයාට ඕන නිවන් දකින්න. එයා පුංචි කාලේ ඉඳන් එයාගේ ආසාව බණ අහනවා, භාවනා කරනවා, සිල් රකින්නවා. එයා ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන නිවන් මඟ ගමන් කරන කෙනෙක් ඉන්නවා. ඔය අතරේ දෙමව්පියන්ව බොහොම ආදරෙන් රැක බලා ගන්න සලකන දරුවෙක් ඉන්න පුළුවන්. තව කෙනෙක් ඉන්න පුළුවන් දෙමව්පියෝ සහෝදරයෝ ඥාතීන් ගැන වගේ වගක් නැහැ. එයාට ඕනේ ඒ ඔක්කොගේම අයින් වෙලා ඈත් වෙලා තනියම ජීවත් වෙන්න. එතකොට ඒ වගේ එක චරිත අර පුංචි කාලේ එකට හිටියට ලොකු මහත් වෙනකොට අර සංසාර පුරුදු සසර චරිත ලක්ෂණ ඒ අයගේ සංසාරයේ වපුරපු දේවල් වලට අනුව ඒ කර්ම අස්වැන්න නෙලාගෙන යන සංසාර ගමන. ඒ නිසා මේක තමයි ලෝක ස්වභාවය. අපි කාගෙත් පසුපස සංසාර පුරුදු වෙනවා. පිංගතුනි සමහර සංසාර පුරුදු තියෙනවා. ඒව රහත් උනත් පිරිනිවන් පාන අවසාන ආත්මෙත් ඇතැම් රහතන් වහන්සේලා තුළත් එවැනි සංසාර පුරුදු තිබිච්ච බව ධර්මයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා මේ දීර්ඝ සංසාර ගමනේ සමහර වෙලාවට අපිට යාළුවෝ මිත්‍රයෝ හිතවත්තු කල්යාණ මිත්‍රයෝම අපිට හම්බෙලා ආපු ගමනක් නෙමෙයි මේ. මේ සංසාර ගමනේ හතුරු වෙච්ච අය ඇති, තරහකාරයෝ ඇති, පලිගන්න හිතාගෙන මම මැරිලා හරි පස්සෙන් එනවා කියාගෙන එන අය ඇති, වෛරක්කාරයෝ ඉන්නවා. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ ඔබ දන්නවා සේරි වාණිජ කතාව. ඔබ අහලා තියෙනවා. අර කදාවලලු වෙලෙන්දාගේ කතාව. දේවදත්ත වෛරක්කාරයෙක් උනේ උන්වහන්සේ වැරද්දක් කළා නෙමෙයි. උන්වහන්සේ සාධාරණ වෙළඳාමක් කරපු කදාවලලු වෙලෙන්දෙක් එදා. ඔබ මේ කතාව දන්න නිසා මේ කතාව තුළ මේ ජාතක කතාවේ සඳහන් වෙන විස්තරයේ තුළ ගත්තොත් එදා අපේ බෝසතාණන් වහන්සේ ඇත්තම කිව්වා. රන් තැලියක් දීලා වලල්ලක් ඉල්ලපු වෙලාවේ මේ ළමයා උන්වහන්සේ මේ රන් තැලියේ වටිනාකම කියා හිට මේක ගොඩාක් වටිනවා. මගේ ළඟ දෙන්න සල්ලිත් නැහැ. මේක වටිනා රන් තැලියක්. වලල්ලයි දෙකයි ඉල්ලුවේ. වටිනාකම කියලා. එතකොට ඇත්තම කියලා රවට්ටන්නේ නැතුව අර වලලු ඉල්ලපු නිසා බේරෙන්නම් බැරි නිසා එක වලල්ලත් දෙකක් දීලා ගියේ නෑ. වලලු විකුණලා අතේ තිබිච්ච සල්ලි ටිකක් දුන්නා. වලලු කූඩෙම දුන්නා. ඔක්කොම දීලා රන් තැලිය විතරක් අරගෙන ගියා. එතකොට බලන්න සාධාරණ වෙළඳාමක් කරා ඇත්තම කිව්වා. හැබැයි අර කපටි වෙලෙන්දා උත්සාහ කරේ වලල්ලක්වත් නොදී
ඕක කිසි වැඩකට නැති මේ යකඩ කෑල්ලක්නි කියලා රන්තැලිය නිකමට අරන් යන්න හිතුයි. හැබැයි දැම් බලන්න අවසානයේ සාධහරණ වෙළදාමක් කරපු ඇත්තම කියපු අපේ බෝසතාණන් වහන්සේගේ පසු පස මේ කපටි පෙළෙන්ද පන්නගෙන ඇවිල්ලා උන්වහන්සේ ඒ වෙලාවේ ගඟින් එතර වෙනවා. ගං ඉවුර ඉදන් කෑ ගැහුව ඔය රන්තැලිය මටයි අයිති. බෝසතාණන් වහන්සේ කියා හිටියන්නේ මම සාධහරණ වෙළදාමක් කරලා මට ලැබිච්චදේ. මේක මටයි අයිති. අර කපටි වෙලෙන්දා සාප කරා මන් සංසාරි හරි උබේ පස්සෙන් එනවා මං උබේ පලිගන්නවා කිය. එතකොට බලන්න ඒ කපටි වෙලෙන්දා එදා ඒ වෛර බැඳලා ආවා. බොහෝ ආත්ම භාවල සසරේ මුණ ගැහුණ. හැමාත්මික වන මේ මතකතියාගන්න. අපේ බෝසතාණන් වහන්සේ බොහෝ පින්දහම් කුසල් දහම් වඩාගෙන පාරමී පුරාගෙන යන ගමන. ඔය අතරි සමහර ආත්ම භාවල මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන ආත්ම භාවල අර සංසාර වෛර හතුරුකම් කාලයක් ගිහිල්ල තමයි මතුවේ. සමහල්ලාට බෝසතාණන් වහන්සේ රාජ්‍ය කරනවා රජ්ජුරු. එතකොට මේ රජ්ජුරුවන්ගේ සෙම්පතියෙක් හැටියට ඉන්නවා හිත දිනාගෙන ඉඳලා කාලයක් ඉඳලා ඊට පස්සේ රජ්ජුරුවන්ට විරුද්ධව කැරැල්ලක් ලෑස්ති කරන. එක්කො සමහර වෙලාවට බෝසතාණන් වහන්සේ හස්ති රාජයේ. එතකොට ඇත් බලාගන්න ඇත්ගොව්ව හැටියට ඉපදිලා ඉන්නවා. එහෙම කාලයක් ඉඳලා අර ඇතාවට නොයෙක් විදියට වදහිංසා කරලා මරන්න හිතනවා. සමහල්ලාවට එක අනි පැත්ත. මේ හස්තිය වෙලා ඉන්නවා දේවදත්ත ඇත්ගොව්ව බෝසතාණන් වහන්සේ. සමහල්ලාවට අර ඇතාට හිතෙනවා තමන්ට කන්න දෙන්න තමන් රැක බලාගන මේ ඇත්ගොව්ව ගහල පාගල මරන්න. එතකොට මේ වගේ මේ සංසාර වෛර සතෙස් සරපයෙක් වෙලා හිටියත් පන්න හරියනවා. මනුස්සෙක් වෙලා හම්බුණ ටික කාලයක් හොඳින් ඉඳලා සමහල්ලාට පලිගන්න උපක්‍රම සැලසුම් කරන. එනිසා සංසාර හතුරා මුණ ගැහුණොත් ඒ මුණ ගැහෙන ආත්ම භාවල කාලයක් හොඳින් ඉඳලා තමයි පලිගන්න සැලසුම් කරන්න. නොයෙක් උපක්‍රමේද. හැබැයි ආයායි දිගින් දිගට හම්බෙනවනෙම ඒ අකුසල් කරගත්ත කෙනා මරණින් මත්තේ නිරේ අපායවල්වල දුක්විඳලා ඒ අකුසල විපාක කල්ප ගණන් ගෙවල ආයි කැරකිලා පිනක් මතුවෙලා සුගතියකට එනවා. ඒනකොට අපේ බෝසතාණන් වහන්සේ දිවිය ලෝකවල බ්‍රහ්ම තලවල ඉපදිලා දිවිය බ්‍රහ්ම සැප සම්පත් ඉඳලා ආයමත් මනුලවට එනවා පාරමී පුරාගන්න. ඒනකොට අර අපායිදං ආපු සංසාර හතුර ආයිමුණ ගැහෙනවා. අන්න ආයමත් අර වෛරය බලවත්වෙන. ඔය වගේ සසර මුණ ගැහුණද සංසාර හතුරුකම් වෛරකම් බලවත්වෙන. සමහර සසර හතුරුකන් තියෙනවා ඒවත් දිගින් දිගට දැව බහල ඇතිනට කාලි යක්ෂණීය කතා ආත්ම 500ක සංසාර වෛරයක් කියෙන. හැබැයි අපි බුදුරජාණන් වහන්සේදා වැඩහිටිය නිසා උන්වහන්සේ බේරගත්. උන්වහන්සේ වැඩහිටිය නිසා උන්වහන්සේට පුළුවන්කම ලැබුණා මේ සංසාර වෛර එතනින් සංසිද්ධවල්. ඒ වගේ සමහර ගොඩක් ඔය වෛරවලට ප්‍රධානම හේතුවෙන්නේ ඉරිසියාව. ඉරිසියාවත් එක තයි වෛර උපදී. අපේ බුදුරජාණන් වහන්සේගේ කාල හිටිය කෝකාලික කියලා භික්ෂුවක්. මේ කෝකාලික හාමුදුරුව ඈත පන්සලක් ආරණ්‍යයක් හදාගෙන ඈත ප්‍රත්‍යන්ත ප්‍රදේශීක ග්‍රාමීක වැඩ හිටිය. දායක පිරිසකුත් ඉන්නවා. කොහොම ඉන්නකොට ආරච්චි වුණා සැරියුත් මුගලන් දෙනම 500ක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන ඒ ගම හරහා චාරිකාය වඩින්න ඈත වඩිනවා කියලා. දැන් ඔන්න කෝකාලික හාමුදුරුව වැඩ ඉන්න ගම පන්සල පහු කරගෙන චාරිකා ගමනක් වඩින්න සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම 500ක් විතර සඟ පිරිසත් එක්ක ඈතින් එනවා. දැන් මේ ආරංචිය ලැබුණා. ආරංචිය ලැබුණට පස්සේ කෝකාලික මොකද කරේ? ඉක්මනට දායකයෝ එකතු කරා. පන්සලට එන යන තමන්ට හිතවා දායක සභාව ඔක්කොම එකතු කරා. එකතු කරලා කිව්වා ඔන්න නුඹලට පින් කරගන්න අවස්ථාව. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දෙනම දෑග සව්වන් දෙනම සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම ඔන්න අපේ පන්සලට වඩිනවලු මග එනවලු 500ක සඟ පිරිසක් පිරිවරාගෙනයි කිවෙන්නේ. උඹලට ආයිනං ඔය වගේ අවස්ථාවක් එන්නේ කිව පින් කරගන්න. ඒ නිසා පුළුවන් තරම්
පරිස්කාර අරගෙන ඇවිල්ලා උන්වහන්සේලාට පූජා කරගන්න ඔන්න වෙලාව කිව්වා. දැන් කෝකාලික හාමුදුරුව ඇත්තටම ඔය කතාව දායකයෝ එකතු කර කර කිව්වේ කෝකාලික හාමුදුරුව දන්නවා සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා මේ ශ්‍රාවකයෝ මේ පූජා කරන පිරිකර ඔක්කොම අරගෙන යන්නේ. උන්වහන්සේලා බොහොම සරලයි අල්පේච්චයි මේවා පූජා කරාට පස්සේ ඒ ඔක්කොම අපේ පන්සලේ තියලයි. ඊට පස්සේ මේවා අපිට අර පිරිකරවලට තියෙන තණ්හාවේ ලෝභකම නිසා මසුරුකම නිසා තමයි දායකයන්ව දැනුවත් කරේ පුළුවන් තරම් ඔන්න පිරිකරගෙනල්ලා පූජා කරගෙන පින් කරගනිල්ලා කියලා. දැන් ඔන්න නියමිත දවසේ සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම භික්ෂු සංඝයා පිරිවරාගෙන කෝකාලික හාමුදුරුවොත් හිටපු මේ ගමට වැඩිය. ඉතින් ගෝකාලික හාමුදුරුව උන්වහන්සේලා පිළිගන්න සියලු කටයුතු සූදානන් කරලා ගිලම්පස නවාතැන් පහසුකං මේ ඔක්කෝම හොඳට සූදානන් කරා. ස්වාමීනි දින කීපයක් අපේ ආරාමේ වැඩ ඉන්න කියෝ. මේ ගම් වාසී මේ හැමෝම ඔබවහන්සේලා දකින්න බණ ටිකක් අහන්න ඔබවහන්සේලාට අපෝපස්ථාන කරන්න දින ගණන් දින ගැන බලාගෙන හිටිය කිය. සාරිපුත්ත මොග්ගල්ලාන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම අර 500ක් තරම් සංඝ පිරිස සමග දින කීපයක් කෝකාලික හාමුදුරන්ගේ ආරාමේ වැඩ හිටිය. එහෙම වැඩ ඉඳලා මිනිස්සුන්ට බණ කියලා හිත් පහදවල බොහෝ පිරිසක් හිත් පහදව ගත්තා. බොහෝ ගිහි පිරිස ධර්මාවබෝධය ලැබුවා. උන්වහන්සේ දැන් චාරිකා ගමන වඩින්න සූදානන් වුණා අපි හෙට දවසේ පිටත් වෙනවා කියලා. දැන් ඔන්න අවසාන දවස. කෝකාලික හාමුදුරුවෝ දායකයෝ ඔක්කොටම පණවිඩ ඇරියා. ඔන්න හෙට උදෑසනින් සැරියුත් මුගලන් දෙනම භික්ෂු සංඝයා පිරිවරාගෙන ආපහු වඩිනවා. උන්වහන්සේලා දින කීපයක් වැඩ හිටියා. ධර්මයෙන් අනුශාසනා කරා. දැන් උන්වහන්සේලා වඩින්න පෙර පරිස්කාර ගෙනල්ලා පූජා කරගන්න. ඔන්න අන්තිම අවස්ථාව කියලා පණවිඩ ඇරියා. අනේ දායකයෝ බොහෝ පිරිස වටිනා සිවුරු වලට අවශ්‍ය රෙදි පිරිකර සිවුරු අඳන ඒවා සකස් කරපු ඒවා. භික්ෂූන් වහන්සේලාට අවශ්‍ය බොහෝ පරිස්කාර ද්‍රව්‍ය ගෙනල්ලා මිනිස්සු ගම්වාසීන් සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඇතුළු මේ සංඝයා උදෙසා පූජා කරා. දැන් කෝකාලික හාමුදුරුවෝ මේවා දිහා බලාගෙන ගණන් හද හිටියා. දැන් මේ ඔක්කොම මට කියලා. මොකද වුණේ එදා හවස උන්වහන්සේ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දායකයන්ට බණ කියලා මේ පරිස්කාර පූජාවන්ගේ ආනිසංස ගැන දහම් දෙසලා මිනිස්සුන්ගේ හිත් පහදවල එදා හවස සංඝයා එකතු වෙලා අර ලැබිච්ච පරිස්කාර වෙන් කරලා බැලුවා. බලලා ඉවරලා සාරිපුත්ත හාමුදුරුවෝ කියා හිටියා මේ වැඩ ඉන්න 500ක් තරම් භික්ෂූන් වහන්සේලාට සිවුරු අඩුපාඩු තියෙනවා නම් මේ සංඝයාට පූජා කරපු සිවුරු වලින් අවශ්‍ය සිවුරු තමන් ගන්න කිව්වා. ඔබ වහන්සේලාට තනිපොට සිවුරක් හරි දෙපට සිවුරක් හරි අදන සිවුරක් හරි අඩුපාඩු තියෙනවා නම් මේ ලැබිච්ච සිවුරු පිරිකර වලින් ඔබ වහන්සේලායි අඩුපාඩු වලට හරියන සිවුරු ගන්න. එහෙම නැත්නම් සිවුරු මහ ගන්න අවශ්‍ය රිදි ගන්න මෙතනින්. ඊළඟට උන්වහන්සේලාට මේ පූජා කරපු බෙහෙත් හේත් වටිනා ද්‍රව්‍ය උන්වහන්සේලාට අවශ්‍ය දේවල් මේ ශාසනික ගමන නිකන් ගොඩ ගහ ගන්න දේවල් නෙමෙයි. උන්වහන්සේලාට ප්‍රයෝජනවත් දේවල් මේ ලැබිච්ච පිරිකර වලින් ගන්න කියලා සංඝයාට බෙදලා දුන්නා. ඉතුරු වෙන ටිකක් ඇද්ද ඒ ටික අර කෝකාලික හාමුදුරුවන්ගේ ආරාමේ ගබඩාවට සංඝයාගේ බඩු ඒ ලැබෙන පරිස්කාර තැන්පත් කරන ගබඩාවට තැන්පත් කරා. දැන් කෝකාලික හාමුදුරුවන්ට මේක දැක්කට පස්සේ පුදුම කේන්තියක් ගියා. දැන් බලාපොරොත්තු සුන් වුණා. බලාපොරොත්තුව තමයි දින ගණනාවක් බලාපොරොත්තුවෙන් හිටියේ අර ලැබෙන පරිස්කාර පිරිකර ටික තියලයයි. මම මේකෙන් හොඳ ගාණක් හොයාගන්නම් කියලා ඔළුවේ තියන් හිටියේ. හැබැයි උන්වහන්සේලා මේ පරිස්කාර බෙදා හදාගෙන සංඝයා අඩුපාඩු තියන අය සංඝයාට පූජා කරන දේ මේක පිළිගත්. පිළි අරගෙන ඉතුරු වෙන ටිකක් ඇද්ද ඒක ඒ ආරාමේ ගබඩාවට දාලා උන්වහන්සේලා පසුවදා පිටත් වුණා. කෝකාලික හාමුදුරන්ට දැන් දරා ගන්න බැරි කේන්තියක්, වෛරයක්, තරහක් පුපුරනවා දැන්. දැන් බලන්න මේ තරහව කේන්තිය එක්ක අන්න බලන්න ඉරිසියාව සහ ලාභ ප්‍රයෝජන නොලැබීම තුළ ඇතිවෙන තරහක් වෛරයක් දැන් මේ ඇති වුණේ.
ඒ වෛරය කොච්චර බලවත්ද කියන්නේ දැන් මේක තනියෙන් හිත හදාගන්න බෑ. ද්වේෂයක් ආවට පස්සේ බොහෝ දෙනෙක් කරන්නේ අයෝනිසෝ මනසිකාරය දෙනවා. නෝපන් ද්වේෂය උපදින විදිහටත් උපන්නා වූ ද්වේෂය බලවත් වෙන විදිහටත් කල්පනා කරනවා. දැන් අයෝනිසෝ මනසිකාරය ප්‍රතිඵලය මොකක්ද අවසානයේ තව තවත් ද්වේෂය බලවත් වුණා. කේන්තිය වැඩිකමට හිතුවා මම දැම්ම යනවා බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න. ගිහිල්ලා කියනවා ඔය අග්‍රශ්‍රාවක දෙනමගේ විස්තරේ. උන්වහන්සේට සැරියුත් මොගලන් දෙනම තමයි ලොකුම. පේනවනේ මේ පිරිකරවලට තියෙන මේ තණ්හාව මං ගිහින් කියන්නම්කෝ කියලා ඔන්න කේන්තියෙන් පුපුර බුදුරජාණන් වහන්සේ වැඩ හිටි ආරාමේ හොයාගෙන බොහෝ දුරක් ගියා. ගිහිල්ලා එදා තථාගතයන් වහන්සේ ජේතවනේ වැඩ හිටි සවැත් නුවරටම ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා ගත් කටටම කිව්වා ස්වාමීනි සැරියුත් මුගලන් දෙනම කියන්නේ පාපී අදහස් ඇති පාපිෂ්ට දෙන්නෙක් කිව්වා. ඒ වචනේ කියනකොටම බුදුරජාණන් වහන්සේ වදාලා හා කෝකාලික කටවහ ගන්න කිව්වා. ඔබට බොහෝ අහිත පිණිස දුක පිණිස අකුසල කර්ම රැස් වෙන උන්වහන්සේලා බොහෝම ගුණ යහපත් කියනවා. දැන් බලන්න තමන්ගේ අදහසට එකඟ නොවන දෙයක් කියනකොටම බුදුහාමුදුරුවෝ කීවත් ඒක පිළිගන්නව නෙමෙයි. ඒක තමයි ද්වේෂයේ බලවත් වෙච්ච මිනිස්යන්ගේ ස්වභාවය. අර එහෙම කියනකොට දැන් බුදුහාමුදුරුවෝ එකක් කේන්ති ගියා. ඔබ වහන්සේටත් මේ දෙන්නම තමයි ලොකු කියලා ආයිත් කිව්වා ස්වාමීනි මං ආයෙමත් කියනවා ඔය සැරියුත් මුගලන් දෙනම කියන්නේ පාපී අදහස් ඇති පාපිෂ්ට භික්ෂූන් දෙන්නෙක් කියව. බුදුරජාණන් වහන්සේ දෙවනි වතාවෙත් කීවා කෝකාලික සැරියුත් මුගලන් දෙනම සමා කරගන්න. ඔබට බොහෝ අහිත පිණිස දුක පිණිස හේතුවෙන් අකුසල් ගොඩක් රැස් වෙනවා. උන්වහන්සේලා මහා පින්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා මේ ශාසනය තුල වැඩ ඉන්න මහා පින්වන්තයන් දෙනවා. උන්වහන්සේලා ගැන හිත පහදවා ගත්තොත් ඔබට බොහෝ අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. ඉක්මනට ගිහින් සමාව ගන්න කියන. මොන සමාවක්ද? එහෙම කියනකොට තවත් කේන්ති ගියා බුදුහාමුදුරුවොත් එක්ක. උන්වහන්සේටත් වහන්සේටත් ඉතින් ඒ දෙන්නම තමයි ලොකු කියලා ආයි කේන්ති ගියා. කේන්ති ගියා විතරනේ තුන්වෙනි පාරටත් කිව්වස්. ඔන්න මං ආයිත් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය සැරියුත් මුගලන් දෙනම කියන්නේ නම් පාපී අදහස් ඇති පාපිෂ්ට දෙනමක් කියව. බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවෙත් වදාලා ඔය කතාව කෝකාලික ආය කියන්න එපා. ඔබට බොහෝ අහිත පිණිස දුක පිණිස මහා භයානක අකුසල් ඔබට රැස් වෙනවා. ඉක්මනට උන්වහන්සේලා යම් දිසාවක ඈතක හෝ වැඩ සිටිද්ද ඒ දිසාවට වැඳලා හරි සමා කරගන්න කියව. මොන සමාවක්ද? කේන්තියෙන් බුදුහාමුදුරුවෝ එක්කත් කේන්තියෙන් ඔබ වහන්සේලාටත් ඔබ වහන්සේටත් ඒ දෙන්නම තමයි ලොකු කියලා නැගිටලා ගස්සගෙන ගියා. දැන් Tamanට අර ආගන්තුක වැඩින් ලැබිච්ච කුටියට ගිහිලා දොර වහගත්තා. ඇඳේ වාඩි වෙලා පුපුරනවා. ඔන්න බලන්න ද්වේෂයත් එක්ක රැස් වෙන කර්ම විපාක ඊළඟ දේ තමයි මේ සිල්වතුන්ට ගුණවතුන්ට අභූතයෙන් චෝදනා නින්දා අපහාස කිරීමේ විපාක. මේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට විරුද්ධව දැන් වෛරයෙන් පුපුර ඉන්නකොට ඇඟ පුරාම පොඩි චූටි බිබිලි දාන්න පටන් ගත්තා. මේවා කහන්න ගත්තා. පුංචියට ආපු බිබිලි බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් යනකොට ටික ලොකු වෙලා දෙහි ගෙඩි වගේ ලොකු වුණා. මුළු ඇඟ පුරාම දෙහි ගෙඩි වගේ ගෙඩි දාන්න පටන් ගත්තා. මේවට සැරව පිරෙනවා. දැන් මේ ඇඟ කහනවා ඇඟ ඉදිමිලා ගෙඩි දාලා ඇඟ පුරාම ඒත් තමන්ගේ ලෙඩේවත් අර වේදනාවත් මොකද්ද උනේ කියන එක නෙමෙයි පුපුරනවා සාරිපුත්ත හාමුදුරුවෝ මොගලන් හාමුදුරුවෝ ගැන වෛරය. ඇයි උන්වහන්සේලා දැන් වැරද්දක් කරලාද? නෑ. බලන්න මේ වෛරයේ ද්වේෂයේ තියෙන භයානකකම. දැන් මේ ගෙඩි අර දෙහි ගෙඩි වගේ වෙච්ච ගෙඩි ටික ලොකු වෙන්න පටන් ගත්තා. සැරව පිරෙනවා මේවට. ඒ වෙලාවේ දේවතාවෙක් මේක දැකලා කල්පනා කරා අහෝ බුද්ධ ශාසනයක බුදු කෙනෙක් පහළ වෙච්ච ශාසනයක සිවුරක් දරලා පැවිදි වෙලා අග්‍රශ්‍රාවක දෙනම ගැන හිත පහදවා ගන්න බැරුව මේ අපායට වැටෙන්න නේද මේ හදන්නේ කෝකාලික. තව සුළු මොහොතකින් මරණයට පත් වෙලා අපායේ උපදිනවා.
දැන්වත් සමාව ගත්තොත් ඒ අකුසලේ යම් මට්ටමකට හරි යටපත් කරවන්න පුළුවන්. මේ දේවතා ඕකාලික හාමුදුරන්ගේ කාම්බරේ දේව සුරූපෙන් දිව්‍ය සුරූපෙන් පෙනී හිටිය. පෙනීතියා බැලුව බල්ලැව කවුදෝබ දැ පේනවන මේ මනුස්සෙන් නෙමෙයි කියලා දේවතාවෙක්. ඒ වෙලා මේ දේවතාව කිය මම දේවතාවෙක් කියව. මම ආවේ ඔබට අවවාදයක් කරන්න. සැරියුත් මුගලන් දෙනම කියන්නේ මහා පින් ඇති මහා ගුණවත් දෙන්නේ. ඉක්මනට හිත පහදවාගන්න. උන්වහන්සේලාගෙන් සමාවගන්න. උන්වහන්සේලා යම් දිසාවක හෝ වැඩ සිටිත්නං ඒ දිසාවට වැඳල සමාව ගන්නකි. ඔන්න බලන්න ද්වේශයේ තියෙන භයානක්කම දෙවියෙක් ඇවිල්ල කිව්වත් හෝකාලික මොක දන්නවද කිවේ දේවතාවට. දෙවියෙක් නම් දිවිය ලෝකෙට වෙලා ඉන්නතු මොකට මෙහාවද කිව මට උපදෙස් දෙන්න යනව යන්න කිව. අර දෙවියන්ටත් බැනල එලෙවා. මේ දේවතාව අතුරු දහන් වෙලා ගිය. සුළු මොහොතකින් අර ගෙඩි පුපුරලා මුළු ඇඟ පුරාම සැරව ගලන්න පටන්ගත්. ඒ වේදනාවෙන්ම කෑ ගහලා ඉදා රාත්‍රීම මරණයට පත්වෙලා පද්දුම කියන නිරේ ඉපදුනා කියන. එතකොට එදා රාත්‍රීම දෙවරු දෙන්නෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනීදල කෙන සාමීනී භාග්‍යත එක දෙවි කෙනෙක් කෙන සාමීනී පෝකාලික සැරියුත් මුගලන් දෙනම ගැන හිත අපැහැදිලා දවේශ සිතින් මරණයට පත්වෙලා නිරේ ඉපදුනා කිව. අනිත් දේවතාවක්ය සාමීනී භාග්‍යතුන් වහන්ස කෝකාලික නිරේ ඉපදිලා දුක්විදිනවා නිරබ්බුද ලක්ෂයක් කීවා ඒ කාලයේ අවුරුදුවලින් ගත්තොට ඒ නිරේ ආවිෂ දුක්විදින්න තියෙන කාලේ. එතකොට අපිට පේනවා මේ වගේ මේ බුද්ධ දේශනාවට සඳහන් වෙන කාරණ. දවේශය නිසා වෛරය නිසා නොමග යන ආකාරය. බොහෝ වෙලාවට හිතට කේන්තියක් තරහක් වෛරයක් කාවට පස්සේ බොහෝ දෙනෙකුට ඇස් අන්ද වෙලා යනවා වෛරයෙන් දවේශයෙන්. මොන්න තරං ගුණ තිබුණත් ගුණ පේෙන් නැතුව යන. තැ ඔබ බලන්න දේවදත්ත බුදු හාමුදුරන්ට වෛර කරා. දේවදත්ත දැක්කෙ නැද්ද බුදුරජාණන් වහන්සේ යමාමහ පෙළහර පානො. උන්වහන්සේ සාක්‍ය කෝලිය වන්සිකයන් ඉදිරියේනේ. සාක්‍ය වන්සිකයන්ගේ මානි දුරු කරන්න කපිලවස්තුපුරයට වැඩම කරලා. නීග්‍රෝධාරාම භූමී යමාමහ පෙළාර පැව. එතකොට කෝලිය වන්සික කෙනෙක් දේවදත්ත. ඒ ගමනෙ තමයි දේවදත්ත පැවිදි වෙන්නේ. ආනන්ද බගු කිම්බිල දේවදත්ත උපාලි ඔය ඔක්කොම සාක්‍ය කෝලිය පිරිස් අතර හිට පය පැවිදි වුණේ. උන්වහන්සේ අහසිං වඩිනවා. උන්වහන්සේට ඉරුදිමේ හැකියාවන්තියනවා. උන්වහන්සේගේ හැකියාවන් ගුණ දම්සභා මණ්ඩපේ බණහල දහස් කනන් ධර්මය අවබෝධ කරන. ඒව දේවදත්ත දන්නඇතුවද දන්නවා. ඒව දැනගත්තත් වෛරය දවේශයාවට පස්සේ අර නුවන වැහිලෑන. තමන් ඇයි තමන් බුද්ධ ශාසනී පැවිදි වුණේ කෙනෙකත් අමතකෙන දැන් දේවදත්ත රජකම අතහැරලා පැවිදිවෙන්න කවුරු තපායන්න පැවිදි නොනෙමයින්. හැබැයි තමන්ට අර වෛරය දවේශය බලවත් වනාට පස්සේ අර තරන් කැපකිරීමක් කරලා රාජ්‍ය අතහැරලා සුප්‍රබුද්ධ රජ්ජුරුවන්ගේ රාජ්‍ය උරුමේ ඒ සියල් අතහැරලා මාලිගාවල සැප සම්පත් අතහැරලා මේ බුද්ධ ශාසනයේ පැවිදි වුණේ මං ඇයි කියන කාරණය අමතකු නවෛරයේ දවේශය නිසා. අවසානයේ බුදුරජාණන් වහන්සේ මරන්න නොඒක් උපක්‍රමය දෙව දුනු සිල්පීන්ය දෙව්. ඒ යොදෝපු දුනු සිල්පීම් පවා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බනහල ධර්මය අවබෝධ කළ සෝවාන් වුණ. ඒ දේවදත්ත නෙමෙයි හැදුනේ. දේවදත්ත නෙමෙයි තේරුම් ගත්තේ මං වැරදිී මං මේක නවත්තන්න ඕන කියල. මේක මනුස්සෙක් ලව්ව කරන්න බැයි නං තිරිසනෙක් ලව්ව හරිමං පලිගන්නවා කියල තමයි නාලාගිරි ඇතාට රාකල පෝල හින්ඩුවෙන් ඇනල බුදුරජාණන් වහන්සේ පින්ඩ පාති වඩිනකොටේ මඟ අතහැරී. ඉදිරියට. අවසානමේ නාලාගිරි කෙන මේ මහා දරුණු හස්තියත් බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉදිරියේ දමනය වුණා. උන්වහන්සේ ඉදිරියේ උන්වහන්සේට වන්දනා කරලා සිරිපතු ලබියස හොඳ වැල තියාගෙන දමනය වෙලා එදා ඉඳං ඇත්ගාල ඉන්න කීකරුම හස්තිය වුණා කිය. ඒ තිරිසං සතා දමනය වුණත් දේවදත්ත නෙමේ තේරුම් ගත්තේ. අවසාන කල්පනා කරා මේක තමයි වෛරයක තියෙන ස්වභාවය.
අන්තිමට කල්පනා කරම එක මිනිස්සුන්ට කියලා මිනිස්සුය දෝල හරියන්නෙත් නැත්නම් තිරිසනෙක්ය දෝල හරියන්නෙත් නැත්තා. මගේ අතිම් හරිමං පලිගන්නවා කියලා තමයි බුදු හාමුදුරුව අරමුණු කරලා ගලක් පෙරළුවේ. උන්වහන්සගේ හිසට සැලසුම් කරලා ගලක් සූදානන් කළ උන්වහන්සේ සක්මන් කරනකොට ගල් පෙරලු. එතකොට බලන්න හිතට දවේශයක් වෛරයක් ආවට පස්සේ ඒ වෛරෙ කොච්චරනම් දරුණු විදිහට යනවද කියලා. එනිසා මේ අපි යන සංසාර ගමන ඔබ මොන්න මට්ටමේ හිටියත්. ඒ ඉන්න මට්ටමට අනුව තමයි වෛරක්කාරය හැදෙන්. සමහල්ලාට ඔබ රජෙක් වුණත් තවත් බල සම්පන්න රජෙක් රාජ්‍ය ලෝබේ නිසා මහා බලවත් හතුරං හැටියට නිර්මාණය වෙනවා. ඔබ සාමාන්‍යයේ අසර මනුස්සෙක් වුණත් ඔබ හිතන් හිඟන්නෙක් කියල. ඒ හිඟන්නටත් වෛර කරන තව හිඟන්න ඉන්නවා. මේ අපේ ඒරියායක අපේ පැත්තේ ඇවිල්ල හිඟා කන්න බෑ කියලා. ඒ හිඟන්නන්ටත් ගහල හරි අර හිඟමන හරි උදුරගන්න ඒ හිඟන්නන්ටත් වෛර කරන පිරිසක් ගොඩනගෙනවා. ඉන්න ඕනම තැනක. ඔබ මොන්න මට්ටමින් හිටියත් කොහෙ හිටියත්. සමහරලාට පැවිදි වුණත් ඒ පැවිදි වෙච්ලා ඉන්න ආරාමි තුළ හතුරෙක් හැදෙන්න්න පුළුවන්. ඒ ඉන්න පන්සලේ දායක සභාව තුළින් හතුරු හැදෙන්න්න පුළුව. දානි දෙන පිරිස් හතරින් හතුරෙක් හැදෙන්න්න පුළුව. මේක තමයි ලෝකෙ ස්වභාවය. අපි ඉන්න කොහෙද මේ ලෝකෙ කොහේ ඉපදුනත් ජාතිපච්චයා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනස් උපායාසා සම්භවන්තේ. එහෙමනං අපි ඉපදුනානං වයිසට යනු. ලෙඩ වෙනවා. ප්‍රියන්ගෙන් වෙන් වෙනවා. අපියෙහි සම්පයෝගෝ දුක්කෝ අන්න අප්‍රියන් අපි අකමැති පුද්ගලයන්. තරහකාරයෝ ඉරිසියාකාරයෝ වද දෙන මිනිස්සු රස්සාාව කරන තැන වෙන්න පුළුව. ඔබට රස්සාාව එපා කරවන කවුරුහර ඉන්න අයිතන. එක්කො කල්ලි ගැහෙනවා. පිරිසක් හැටියට එකතු වෙලා. ඔබ කොච්චර හොඳින් බේරගන්න උත්සාහ කරත් ඔබට වද දෙන මානසික වද දෙන කේලං කියන රස්සාාව එපා කරන පිරිසක් එතන ඉන්න. කොහේ හිටියත් ඒක තමයි ලෝකෙ ස්වභාව. ඒ නිසා මේ ඉපදුනානං අපිට ලැබෙන දෙයක්. ඒකයි බුදු හාමුදුරුව පෙන්න මේක ආර්ය සත්‍යයක්. ආර්ය සත්‍යයක් යන මේක ලෝක ධර්මතාවයක් දුක්කාරය සත්‍යයටයි අයිති. ජාතිපි දුක්කං ඉපදීමම දුකක්. ඉපදුනානම් වයසට යනවා. ලෙඩ වෙනවා. මරණයට පත්වෙනවා. ප්‍රියයන් ඔබ අතහැල්ල යනවා. අප්‍රියන් හතුරු තරහකාරු ඉරිසියාකාරු වෛරක්කාරු ජීවිත එකතු වෙනවා. අපි එහි සම්පයෝගෝ දුක්කෝ කැමතිදේ නොලැබීම දුකක්. අපි කැමති සතුටෙන් ඉන්න සැනසීමෙන් ඉන්න කරදරයක් නැතුව ඉන්න වදයක් නැතුව ඉන්න නිදහස ජීවත්තෙන් බලන්නකු මිනිස්සුන්ගෙන් අහලා ඒක තමයි ඒ අයි ප්‍රාර්ථනා කරන්නේ සතුට සැනසීම සාමය නිදහස නිරෝගි සම්පත්තිය කායික මානසික සුවපත් භාවය කල්්‍යයාන මිත්‍රාශ්‍රය ඒක තමයි මිනිස්සු කැමති ප්‍රාර්ථනා කරන්න. හැබැයි අපි කැමති විදිහට ලැබෙන්නේ කැමතිදේ නොලැබීම යම් පිච්චන්න ලබති තම්පි දුක එක තමයි ලෝක ස්වභාව. එනිසා මේ ලෝක ධර්මතාවයන් ලෝක ස්වභාවය හොඳට තේරුම් අරගෙන. ලෝකයා එක්ක නොගැටි මේ ලෝක ස්වභාවය තේරුම් අරගෙන ඔබ කලකිරෙන්න ඕන සංසාරයට. ඔබ කලකිරෙන් ඕන මේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් යන සංසාර ගමනට. ඒ තුළ ඔබ දුරු කරන්නට ඕන ඉපදීමමයි නැති කරන්නට ඕන අවිද්‍යාව තන්නහාවමයි නැති කරන්නට ඕන. ඒ පිණිසයි ඔබ ධර්ම මාර්ගය වඩන්නට ඕන. එනිසා පින්වතුනි හැම බුද්ධ වචනයක්ම. ඔබ හැම සූට්‍ර දේශනාවක්ම හැම බණක්ම බුද්ධ දේශනා ඇසුරෙන්න්නම් හැම ධර්මස්කන්දයක්ම ඔබව මේ භයානක සංසාර ගමනින් මුදවල මේ සංසාර යථා ස්වභාවය ඔබට වහලා තිබ්බ දෙයක් ඇරල පෙන්නනවා වගේ ඔබට ඇරල පෙන්නනවා. අන්දකාරය හිටපු කෙනෙකුට ආලෝකයක් පහල කරලා දෙනවා වගේ ප්‍රඥා ලෝකයෙන් ඔබට ලෝකයේ දකින්න පෙන්නනවා. මම්මුලා වෙච්ච කෙනෙකුට පාරක් පෙන්නනවා වගේ. ඔබට මේ ධර්මය කියන්නේ වගේ දෙයක්. මේ සංසාර ගමනි වැහිලා තියෙන. භයානක අනතුරු විපත් අන්දකාර මේ කෙලෙස්
වලින් අපි විඳින දුක සංසාර ගමනේ අපිට පෙන්නලා දීලා අපිව දුකෙන් මුදවන මාර්ගයකට අරගෙන යන්නයි බුදුරු පහළ වෙලා අපිට ධර්මය කියලා දුන්නේ. ඒ නිසා අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560 ගානක් ගත වෙලා. හැබැයි තවමත් මේ බුද්ධ ශාසනයේ බොහෝ පිරිහිලා යමින් තිබුණත් තාමත් පිරිසිදුව ධර්මය තියෙනවා. සිල්වත් ගුණවත් සංඝයා ඉන්නවා. ධර්ම මාර්ගේ වඩන අය ඉන්නවා. වීරිය වඩන අය ඉන්නවා. ප්‍රතිඵල ලබන්න පුළුවන්කම අදත් තියෙනවා. ඒක පැවිදි විතරක් නෙවෙයි ගිහි සමාජෙත් ඉන්නවා. සිල්වන්තයෝ ඉන්නවා, භාවනා කරන අය ඉන්නවා, දන් දෙන අය ඉන්නවා, අතහැරීම් පුරුදු කරන අය ඉන්නවා, සමත විදර්ශනා වඩන අය ඉන්නවා, ධර්මාවබෝධය කරා ජීවිතේ පුරුදු කරන අය ඉන්නවා. ඒ නිසා ලෝකෙම මිනිස්සු වැරදි මාර්ගෙ ගියත් ඔබට ඉවරදි මග යන්න උත්සාහ ගන්න. ලෝකෙ පිරිහිලා, සමාජෙ පිරිහිලා, ශාසනය පිරිහිලා ඒවා ඔබට නිදහසට කරුණ නෙමෙයි. යමෙක් වැරදි වැඩ කරනවා නම් ඒකේ විපාක අරගෙන යන්නේ ඒ අය. ඒ නිසා ලෝකෙම වැරදි මග ගියත් ඔබ දැඩි අධිෂ්ඨානයක ඉන්න මම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තනියෙන් හරි මේ දහම්මග ගමන් කරන. ලෝකයාම දුස්සීල වුණත් ඒවැ විපාක ඒ අය අරගෙනයයි. හැබැයි ඔබ පුළුවන් විදිහට ඔබ සීල් ගුණ දහම් රකින්න. ඔබ ධර්මයේ දියුණු කරගත්තොත් ඒක ප්‍රතිඵල ඔබට. ඒ නිසා අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙන හිතන්න. අත්තදීපා අත්ත සරණ අනඤ්‍ය සරණ. තමාට දූපතක් කරගන්න. බාහිර සරණක් හොයන්න එපා. ධම්මදීපා ධර්මය සරණ කරගන්න. බාහිර සරණක් හොයන්න යන්න එපා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ සද්ධාදී ගුණම දියුණු කරගෙන උතුම් ධර්මයම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම අපි සිහිපත් කරනවා මේ ලංකා සම්බුද්ධ ශාසනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව ඉදිවෙච්ච ප්‍රධානම පූජනීයම මහා සෑයක් වන ථූපාරාම මහා සෑයේ අපේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ අදටත් වැඩ සිටින. සිව් බුදුරජාණන් වහන්සේලා සමාපත්තයෙන් වැඩ සිටිමින් දහම් දෙසපු භූමියක්. කකුසඳ බුදුරජාණන් වහන්සේගේ දබරාධාතුන් වහන්සේ තැන්පත් වෙලා ඒ ශාසනයේ පුරා එදා මිනිස්සු වන්දනා කරපු පිම්බිම. පෝනාගමන බුදුරජාණන් වහන්සේගේ ඉන පැළඳි පටිධාතුන් වහන්සේ තැන්පත් වෙච්ච භූමිය. කාශ්‍යප බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ දියසාටකේ නානකඩේ තැන්පත් කරලා සෑයක් හදලා මිනිස්සු වන්දනා කරපු භූමිය. අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමඟ සමාපත්තියෙන් වැඩ හිටිය තැන. ඒ අනුරාධපුර ථූපාරාම සෑම් මළුවේ ජූනි 13 වෙනිදා සෙනසුරාදා අපි අසිරිමත් මහා සෑ වන්දනා මහා පින්කමක් සිදු කරනවා. ඔබ හැම දෙනාට පිළිවෙතින් පේවෙලා පින්කම වෙනුවෙන් පුළුවන් තරම් මල් පූජාද්‍රව්‍ය අරගෙන දකුණු අකුධාතුන් වහන්සේ වැඩ සිටින අනුරාධපුර ථූපාරාම සෑරදුන් වහන්සේ අභියසට හවස 3:04 වෙනකොට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ජූනි 13 සෙනසුරාදා ථූපාරාම සෑවන්දනා පින්කමට ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණමේ පිනත් සද්ධාදී ගුණ දියුණු කරගෙන ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිංහතුනි අද මේ උතුම් ධර්මානුශාසනාවෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ආරක්ෂාව ඔබ හැම දෙනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අංක 431 විතාන මුල්ල දිවුල පිටිය ලිපිනේ පදිංචි අනුශා සමරනායක මහත්මිය අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දැරුවේ. එතුමියගේ ප්‍රධාන අරමුණ දිවුල පිටිය විතාන මුල්ලේ පදිංචි අජිත් සමරනායක සහ අනුෂා සමරනායක කියන මේ දෙපළගේ 20 වෙනි විවාහ සංවත්සරයේ වෙනුවෙන් මේ ධර්ම දේශනාව සිදු කරලා ධර්ම දානමේ මහා පින්කමක් තුල ඔවුන්ගේ ප්‍රාර්ථනය ඒ 20 වෙනි විවාහ සංවත්සරයේ දෙන මේ දෙපළගේ ඒ විවාහ ජීවිතේ සාර්ථක කරගන්න, ඒ වගේම ලෞකික ලෝකෝත්තර දියුණුව සලසාගෙන ඒ අයට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ තුනුරුවන්ගේ ආශිර්වාදය
සලසාගෙන උතුම් ධර්මයත් ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් සලසගන්න මේ ධර්මදාන මේ පින ආශිර්වාදයක් වේවා කියන ආශිර්වාදය. ඒ වගේම කවිඳු ප්‍රනිදී චනුගේ සවනි ඉනුක යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය ඒ හැම දෙනාට දරුවන්ටත් නිදුක් නිරෝගී සම්පත්තිය සැලසේවා පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රාර්ථනාවත් ඒ වගේ මේ හැම දෙනාගේම දෙමාපියන්ටත් මිය පරලොව යන්නට යෙදුණු සියලු සංසාරගත පරම්පරාගත ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සංසාර දුකින් අත මිදේවා කියලා මියගිය ඥාතීන්ටත් පින් දෙනවා. ඔබ හැම දෙනාටමත් ඒ හැම දෙනාටමත් නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. අද මේ උතුම් ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. හොඳයි අපි සියලු දෙනාට නැවතත් උතුම් වූ තෙරුවනේ ආශිර්වාදය ලැබෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබ දන්නවා සඳුදා දිනේදී net fm ධර්මදක්ෂිනා ධර්මදේශනාවෙන් අනතුරුව ධර්ම සාකච්ඡාව ඔබට සමීප කරන වග අදත් මේ සූදානම් වන්නේ ඒ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් ඔබත් සමගින් එක්කාසු වෙලා ධර්ම කරුණු සාකච්ඡා කරලා යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබේ හිත තුළ ධර්මානුකූලව ඒ ගැටලුවට විසඳුම් ලබා දීම සඳහායි. ඒ වෙනුවෙන් සුපුරුදු පරිදි වැඩමවීම සිද්ධ කරන්නේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේනපුර සිලස්වාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ. මුලින්ම අපි කවුරුත් ගෞරවයෙන් নমස්කාර පූර්වකව අපගේ ස්වාමින් වහන්සේ මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගැනීම සිද්ධ කරමු. අවසරයි අපේ හාමුදුරනේ. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හෝරාවක් පුරා ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම සාකච්ඡාවකට එකතු වෙච්ච ඔබ හැම දෙනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ ධර්ම දේශනාව අවසානයේ තවදුරටත් ඒ ධර්ම දේශනාවේ සඳහන් කාරණා වගේම තව බොහෝ ඔබේ ජීවිතයට වැදගත් කාරණා ඇසුරෙන් මේ හෝරාව තුළ උතුම් දහම් සාකච්ඡාවක් එකතු වෙන්න. ඒ නිසා ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටමත් මේ සාකච්ඡාව තුළින් අපි කතා කරන ධර්ම කාරණාත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ඔබ හැම දෙනාට සාකච්ඡාව ආරම්භයේදී හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ ආශිර්වාදය හැමදාමත්ම ඔබ දන්නවා ලොව කොතනක සිටියත් අපි ඊ타මත්ම සතුටු සිතින් තමයි අනුමෝදන් වෙන්නේ, පින් සිතින් තමයි අනුමෝදන් වෙන්නේ. එනිසා ආදරණීය සදහවතුනි, අදත් මේ ආශිර්වාදය අපේ හාමුදුරන් වහන්සේ අපට සිදු කරන ලද ආශිර්වාදය අපි සාදු සිතින් යුක්තව අනුමෝදන් වෙමු. අනුමෝදන් වෙන ගමන් ඔබට මතක් කරනවා, ඔබට එක්කාසු වෙලා පින් සිද්ධ කරගන්නට පුළුවන් අවස්ථාවක් නිර්මාණය වෙමින් පවතිනවා. ඒ තමයි අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේගේ මෙහෙයවීමෙන් ජූනි මාසයේ 13 වනදා ඓතිහාසික අනුරාධපුර තූපාරාම මහා චෛත්‍යරාජානන් වහන්සේ කේන්ද්‍ර කරගෙන තූපාරාම පුණ්‍ය භූමියේදී උතුම් වූ පින්කම්මාලාවක් සංවිධානය වෙමින් පවතිනවා. මේ වන විටත් එහි මූලික වැඩ කටයුතු සිද්ධ කරලා අපි ඔබට ආරාධනා කරන්නේ ජූනි 13 වනදා සෙනසුරාදා දවසක්. ඉතින් සවස් 3 පමණ වෙද්දී ඓතිහාසික තූපාරාම මහා පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසු වන රාත්‍රී 10 දක්වා පින්කම්මාලාව ඔබ වෙනුවෙන් පවත්වන්නට අවශ්‍ය කරන සියල්ල සෝදානම් වෙමින් පවතින්නේ. ඉතින් මේ උතුම් පණිවිඩය ඔබේ සිත්වලට එක්කාසු කරන ගමන්
අපි සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිද්ධ කරන සියලු පින් කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වය එක්කාසු කරන්නට පුළුවන් කමක් තිබෙනවා. අත්වැල් බැඳ ගන්නට පුළුවන් කමක් තිබෙනවා. මේ වෙසක් සමය වෙනුවෙන් අපේ හාමුදුරන් වහන්සේ බොහෝ පින් කටයුතු වල නියැලෙනවා. ඒ සියල්ල පිළිබඳව වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකය පැහැදිලිව සටහන් කරගන්න 034යි 226යි 36යි 46 034යි 226යි 36යි 46 තමයි දුරකථන අංකය. අපි අවසානයේට මේ පිළිබඳව වැඩි වශයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතර අද අපේ හාමුදුරන් වහන්සේ ධර්ම දේශනාව තුළ කොහොමද මේ ධර්මානුකූලව ධර්ම ශ්‍රවණයේදී අපි හිත පිහිටුවාගෙන කටයුතු කරන්නට ඕනේ කියන කාරණාවයි පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ. එහිදී ඇතිවන බාධාවන් මොනවද? ඒ බාධාවන් ජයගන්නේ කොහොමද? සහ බාධාවන් පැමිණීම අපි වළක්වා ගන්නේ කොහොමද කියන කරුණු ඉතාමත්ම හොඳින් පැහැදිලි කර දෙන්නට යෙදුනා. විශේෂයෙන්ම ගැටීම නැත්නම් තරහව, වෛරය, ද්වේෂය කොයි විදිහටද අපේ සිත්වලට ඇතුල් වන්නේ? ඒ අනුව අපි කටයුතු කරන්නේ කොහොමද කියන වගත් පැහැදිලි කරලා දුන්නා. අපි ඉන් ඉදිරියට මේ පිළිබඳව තවත් වැඩි විස්තර නැත්නම් වැඩිදුරටත් කරුණු සාකච්ඡා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එනිසා අපේ හාමුදුරනේ අපි දකින දෙයක් තමයි, අපිට ඇහෙන දෙයක් තමයි, අපි අකමැති දේවල් දකින විට අපේ දෙසවනට සමීප වන විට තරහව ඇතිවනවා. මේ තරහව ඇතිවීම සිද්ධ වන්නේ කොහොමද? සහ අපි දැකලා තියෙනවා ඒ විදිහට තරහව ඇති වුණාම නැත්නම් මේ ආකාරයෙන් ක්‍රියාත්මක වන්න ගියාපුවාම ක්‍රමවේද දෙකක් තියෙනවා. එකක් තමයි ෂණිකව ක්‍රියාත්මක වීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අපිට අකමැති දේවල් ඇහෙන විට දකින විට අපි ෂණිකව ක්‍රියාත්මක වීම සිද්ධ කරනවා. සහ තවත් වෙලාවට අපි දකින දෙයක් තමයි සමහර අවස්ථාවන් වලදී ටිකක් කල් වේලා අරගෙන ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. මෙන්න මේක කොහොමද සිද්ධ වන්නේ කියන කාරණාව පැහැදිලි කර දෙමින් අද සාකච්ඡාව ආරම්භ කරමු. හැම දිනාටම නැවත වතාවක් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මුලින්ම පුංචි මතක් කිරීමක් කරනවා. අපි ජූලි මාසේ 13 තූපාරාම මහා සෑ වන්දනා මහා පිංකම සූදානම් කරගෙන යනවා. ඔබ කවුරුත් දන්නවා අපේ පසුගිය ජනවාරි මාසේ ලක්ෂ ගාණක් සැදැහැවතුන් එකතු කරලා ස්වර්ණමාලි මහා සෑ වන්දනා පිංකම කරා. ඒ වගේම අපි ලංකාවේ පසුගිය වසරවල් ගණනාවේ ලක්ෂ ගණන් සැදැහැවතුන් එකතු කරමින් පූජනීය සිද්ධාස්ථාන මුල් කරගෙන ඒවැ වටිනාකම ඔබේ සද්ධාව ඔප්නම්මගනින් අපේ සෑවන්දනා පින්කම් කරා. ඉතින් ඒ අතර තූපාරාම සෑය කියලා කියන ඉතාමත් පූජනීය මහා සෑයක් මේ ලංකා සම්බුද්ධ ශාසනයේ ආරම්භ වීමෙන් පසුව ලංකාවේ ඉදිකරපු පළවෙනිම මහා සෑය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා ලංකා සම්බුද්ධ ශාසනයේ ආරම්භයෙන් පසුව මේ ලංකා සම්බුද්ධ ශාසන ඉදිවෙච්ච ප්‍රථම මහා සෑය. වගේම අපේ බුදුහාමුදුරු පිරිනිවන් පාන වෙලාවේ සිදුකරපු මහා අධිෂ්ඨාන පහෙන් එකක් තමයි උන්වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ අනාගතයේ ලංකා භූමියේ තූපාරාම නම් මහා සෑයක තැන්පත් වෙන මොහොතේ දකුණු අකුධාතුන් වහන්සේ කරඬුවෙන් මිදිලා අහසට පැන නැගලා බුදුරුවක් මැවිලා බුදු කෙනෙක් පමණක් කළ හැකි යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා. ඒ යමා මහ ප්‍රාතිහාරය දකුණු අකුධාතුන් වහන්සේගෙන් බුදුරුවක් මවාගෙන ඒ බුදුරුවෙන් ගිනිදැල් විහිදෙමින් ජලදහරා විහිදෙමින් පෙළහර පාලා යමක මහා ප්‍රාතිහාරි ධාතුන් වහන්සේගෙන් මැවිච්ච බුදුරුවකින් සිද්ධ වෙලා ඒ ධාතුන් වහන්සේ සෑයි පිහිටි. ඒ නිසා පෙර අපේ ඉතිහාසය අනුගත්තොත් කකුසඳ බුදුහාමුදුරු 40,000ක් මහරහතන් වහන්සේලා එක්ක වැඩම කළ සමාපත්තියෙන් වැඩ හිටිය තැන, කෝණාගමන බුදුරජාණන් වහන්සේ 30,000ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කළ සමාපත්තියෙන් වැඩ හිටිය තැන, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා සමග වැඩම කළ සමාපත්තියෙන් වැඩ හිටිය තැන, අපේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ හිටිය පෙර බුදුවරුන්ගේ පවා පාරිභෝගික ධාතුන් වහන්සේලා තැන්පත් වෙච්ච අපේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේ නමක් තැන්පත් වෙච්ච බොහෝ කරුණු මේ ඔබට කිව්වේ ඊටාම ස්වල්පයයි. ඒ නිසා මේ භූමියේ තියෙන පාදලාංඡන චේතිය ඒ තූපාරාම මහා සෑය මුල් කරගෙන තියෙන මේ අසිරිමත් කරුණු ඔබට ඒ මහා සෑය මළුවේ වාඩි වෙලා අහන්න, ඒක හිතේ මවාගෙන ඒ ජීවිතයට මහා පින් කරගන්න ලැබෙන උතුම් අවස්ථාව ජූලි මාසේ 13 වෙනිදා සෙනසුරාදා දවසේ අපි සැලසුම් කරගෙන යනවා. ඉතින් එත් එක්ක එකතු වෙලා මේ පින්කම අපි රටට ලෝකයට ලබා දෙනා වගේ මේ පින්කම සාර්ථක කරගන්න ඔබටත් ඔබේ ශක්ති පමණින් එකතු වෙන්න සම්බන්ධ වෙන්න පුළුවන් තරම් මල් අරගෙන පූජා ද්‍රව්‍ය අරගෙන එන්න.
ඒ උතුම් සෑරජාණන් වහන්සේට පූජා පවත්වන්න ඊළඟට විශේෂෙන් අපි මතක් කිරීමක් කරන අපි පින්කම වෙනුවෙන් කොහෙවත් සල්ලි එකතු කිරීම කරන්නේ මොකද ලංකාවේ අපි පින්කමක් කරනකොට ප්‍රධානම දේ අද ඉන්න වංචනිකයෝ හොරු පින්කම් නාමයෙන් නොයෙක් දේවල් සිදු කරනවා. ඉතින් ඒක අපි හැම වෙලාවෙම ඔබට පුන පුනා සිහිපත් කරනවා. අපි තූපාරාම සෑ වන්දනාව වෙනුවෙන්වත් රට පුරා කොහෙවත් ඒ මළුවේවත් වෙන දිහාකවත් සල්ලි එකතු කිරීම කරන්නේ නැහැ. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා ඔබ කැමති නම් ඔබට පුළුවන් විදිහට ඒ සෑ වන්දනාවේ කොටසක් බාරගෙන කෙනෙකුට පුළුවන් ආලෝක පූජාවට සම්පූර්ණයෙන් දායකත්වයක් දරලා එකතු වෙලා ඒක කරන්න. කෙනෙකුට පුළුවන් මල් සැරසිලි අපි මේ විදිහට සරසන්නම් අඩු ගානේ කෙනෙක් ලස්සනට ඒ මල් සැරසිලි ටික කරන්න ආලෝක පූජාව කරන්න ශබ්ද පූජාව එතකොට ඒ වගේ ඔබට එකතු වෙලා ඔබට දායකත්වයේ දරලා පින්කම වෙනුවෙන් ඔබට සංවිධානය වෙලා එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකත් අපි සිහිපත් කරමින් විශේෂයෙන් හැමෝටම සද්ධාවෙන් පුළුවන් තරම් ජීවිතයට පින් පුරා ගන්න පින්කමට එකතු වෙන්න කියන කාරණේ අපි සිහිපත් කරනවා. ඒ වගේම දර්ශන ඔබ ඇහුවේ අපේ හිතේ ස්වභාවය අපිට මේ ද්වේෂයක් වෛරයක් අපි අකමැති අප්‍රිය අමනාප රූපයක් අපේ හිතකට යොමු වෙනකොට අපි කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? කෙනෙක් සමහර වෙලාවට ෂණික ප්‍රතිචාර දක්වනවා. කෙනෙක් සමහර වෙලාවට කාලයක් ගිහිල්ලා හිතා ගන්න බෑ ප්‍රතිචාරය එන්නේ කොහොමද කියලාත් හිතා ගන්න බෑ. එහෙම ඉවත් තියෙනවනේ මිනිස්සු සමහරු තමන්ට තරහක් කේන්තියක් ආවහම ඒ වෙලාවේ සද්ද නැතුව ඉන්නවා. හිත ඇතුලේ තියාගන්නවා දෙන්නම් වැඩේ. එහෙම හිත ඇතුලේ තියාගන්නවා. එහෙම තියාගෙන ඉඳලා සමහරලාට බොහොම හොඳට hina වෙලා මුකුත් නොවුනා වගේ යන අවස්ථාවක් තියෙනවා. හැබැයි ගිහිල්ලා සැලසුම් කරලා ඒකට ප්‍රතිචාර දක්වනවා. එතකොට මේ වගේ ස්වභාවයන් තියෙනදී අපි තේරුම් ගන්න ඕනේ අපේ හිතවල ස්වභාවය. දැන් අපි ගත්තාම මනුස්ස ලෝකේ කෝටි දැන් 800කට එහා ජනතාවක් මිනිස්සුયો හැටියට මේ ලෝකේ අපි ජීවත් වෙනවානේ. ඔය අතර නානත්ත් කායා නානත්ත් සංජී. මේ මිනිස්සු රූපෙන් ගත්තත් වෙනස්. ඒ මිනිස්සුන්ගේ ස්වරූපෙන් ගත්තත් එක්කෙනෙකුට එක්කෙනෙක් වෙනස්. සමහරවිට නියුන් දරුවෝ දෙන්නෙක් ගත්තත් යම් සමාන චරිත ලක්ෂණයක් තිබ්බට ඒ දෙන්නගේ පවා වෙනස්කම් තියෙනවා. සමහරවිට එකපාරට දකින්න කෙනෙකුට හොයාගන්න බැරි වෙයි. නියුන් දරුවෝ දෙන්නෙක් දිහා එකපාරට බලනකොට හැබැයි අම්මා තාත්තා දන්නවා. මේ අසවලා මෙයා කියලා. ඉතින් ඒ නිසා ළඟින් ඇසුරු කරන කාලයක් ඉන්න කෙනෙකුට එයාගේ උනත් ඒ රූපේ ස්වරූපේ වෙනස්කම් තියෙනවා. අපි කවුරුත් නානත්ත් කායා කයිනුත් වෙනස්. ඒ වගේමයි නානත්ත් සංඤේ අපේ අදහස් ආකල්ප අපේ සිතුවිලි අපේ සිතුම් පැතුම් අපි ප්‍රතිචාර දක්වන විදිහ මේ හැම දෙයක්ම වෙනස්කම් තියෙනවා. ඉතින් ඒවට ගොඩාක් බලපාපු දේවල් තියෙනවා. සංසාරිකව ආපු විඥානයක් තමයි අපි පරිහරණය කරන්නේ. එහෙම නැතුව මේ පුංචි කාලේ දැන් සාමාන්‍ය දරුවෙක් උපදිනකොටම එකම දෙමව්පියන්ට දාව එකම දැන් නියුන් දරුවම ගන්න දෙන්න එකටම ඉපදුනත් ස්වරූපෙන් යම් සමානකමක් තිබ්බත් අදහස් ආකල්ප සමාන වෙන්නේ නැහැ. එකම පවුලේ 10 දෙනෙක් ගන්න එකට හැදෙන්නේ. එක අම්මා තාත්තා එක ගෙදර ජීවත් වෙන්නේ එක හැලියේ බත් ටික කන්න. හැබැයි ඒ අතර එක්කෙනෙක් ඉන්න පුළුවන් බොහොම සිල්වත් ගුණවත් තැම්පත් චරිතයක්. තව කෙනෙක් ඉන්නවා බොහොම තරහ යන ස්වභාවයෙන් යුක්තයි කේන්ති යන ද්වේෂ චරිතයක් ඉන්න පොඩ්ඩක් නම් කේන්ති යන. තව කෙනෙක් ඉන්නවා ලෝක හොරෙක් පවුලේ. එතකොට මේ හොරකම ඒවට පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා. තව කෙනෙක් ඉන්න පුළුවන් එයා නිවන කරා යන. එයා පුංචි කාලේ ඉඳන් එයාට ඕන විමුක්තියක් හොයන්න. එයා සමහරවිට දෙමව්පියන්ට කියලා තරුණ කාලේ හරි පැවිදි වෙලා බණ භාවනා කරගෙන එයා අවංකව ධර්මයේ හොයාගෙන යන කෙනෙක් ඉන්න පුළුවන්. තව කෙනෙක් ගුරුවරයෙක් ඉන්නවා. තව කෙනෙක් වෛද්‍යවරයෙක් වෙනවා. තව කෙනෙක් කලාකාරයෙක් වෙනවා. කෙනෙක් සින්දු කියන්න දක්ෂයි. කෙනෙක් රඟපාන දක්ෂ කෙනෙක් ඉන්න පුළුවන්. කෙනෙක් කතිකත්වයට දක්ෂයි. එතකොට එක එක්කෙනාගේ එක එක දක්ෂතා හැකියා එක එක ස්වරූපේ. එතකොට අපිට පේනවා මේ සංසාර පුරුදු සංසාරික කුසලතා ඒ අයගේ පුංචි කාලේ නොදැක්කට ටික ටික ලොකු මහත් වෙනකොට ඒ සසර ගෙනාපු චරිත ලක්ෂණ ඒවා බලවත් වෙලා මතුවෙලා එනවා. ඒ නිසා ද්වේෂයේ පැත්තෙන් ගත්තත් බුදුහාමුදුරුවෝ අපිට ලස්සන උපමා 3ක් පෙන්නලා තියෙනවා. මේ ලෝකයේ එක කොටසක් ඉන්නවා. දැන් බෙදනකොට මේ සියලු දෙනා ප්‍රධාන කොටස් 3කට බෙදුවා. බුදුහාමුදුරුවෝ පෙන්නුවා එක කොටසක් ඉන්නවා තරහ යනවා. දී ඇඳ ඉරක් වගේ කියන. දැන් ඔබ බලන්න දියේ ඉරක් ඇඳට පස්සේ ඒ සැනින් මැකිලා යනවා. ඒ වගේ කෙනෙකුට තමන් අප්‍රිය අමනාප අරමුණක් සමහරවිට ඇහැට දකින්න ලැබෙනවා. දැක්ක ගමන් කේන්තියක් හිත ඇතුලේ මතුවෙනවා. හැබැයි ඒක එතනින් මෙයා යටපත් කරගන්නවා. කනට අහන්න ලැබෙනවා. අරමුණක් ඇති කවුරු හරි බනිනවා ඇහෙනවා. කේන්තියක් ඇති වෙනවා. හැබැයි ආයක පෙන්වන්නෙත් නෑ. මේ මොහොතේම
ධර්මයේ මෙනෙහි කරලා හරි අනේ යා කියාගන්නද යාගෙනියයි මම මොකටද මේ කවුරුත් නිසා මගේ හිතේ අකුසල් ඇති කරගන්නේ. එහෙම හිතලා යා එතනින් මේක අතහරිනවා. නාසයට දැනෙනවා තමන් අකමැති අප්‍රිය අමනාප සැරක් දුර්ගන්ධයක් ගැටෙනවා. දිවට අපි අකමැති දෙයක් දැනෙනවා. දැන් සමහරලාවට ඔබ කියන්නේ සමහර සිදුවීම් බත් එකේ තිබිච්ච වැලි කැටයක් හැපිලා ඒක මිනි මරුවකින් කෙරවෙල වෙච්ච අවස්ථා තියෙනවා. ඒක මටගේ අත්දැකීමක් තියෙනවා. මම අවුරුදු ගානකට කලින් ඔය බන්ධනාගාරවල ධර්ම දේශනා භාවනා වැඩසටහන් කරපු කෙනෙක්. ඒක අවස්ථාවක මම ඔය වගේ බොහොම සරලව අපේ හිතේ කේන්තිය ගැන මේ ද්වේෂය ගැන විස්තර කරගෙන ගිහිල්ලා ඔය වගේ පුංචි දෙයකින් කෙනෙක් සිහිය පිහිටවා ගන්න බැරිවීම නිසා නොමග යන හැටි මං ධර්ම දේශනාවකට කිව්වා. මේක කියලා ඉවරනකොට ඉස්සරහා හිටපු අර බන්ධනාගාරගත වෙලා හිටපු අය අතර ඉදිරියෙන් වාඩි කරලා හිටිය අර එල්ලුම් ගහක් නියම වෙච්ච ඒ වගේ ජීවිතාන්තයට ගියේ ඒ වගේ දඬුවම් ලැබිච්ච ගොඩක් අය කෙනෙක් හයියෙන් අඬන්න ගත්ත පොඩි ළමෙක් වගේ කෑ ගහලා ඇඬුවා. ඊට පස්සේ මම ටිකක් බනක් නැවැත්තුවා. මම බලාගෙන හිටියා. ඊට පස්සේ ඉතින් ජේලර්ලා ඇවිල්ලා ඕව නැකිට්ටවල එක්කන් ගියා අල්ලගෙන එළියට එක්කන් ගිහලා මට කිව්වා හාමුදුරුවෝ බන කරන්න කියලා. ඊට පස්සේ මං වැඩසටහන ඉවර වුණාට පස්සේ කට්ටිය ඇවිල්ලා වඳිනකොට ඉතින් මෙයත් ඇවිල්ලා වැන්දා ඇස්වල කඳුළු පිරීලා හාමුදුරුවෝ එක්ක වචනය විනාඩියක් මට මගේ දේ කියන්න පුළුවන්ද ඇහුවා. ඉතින් මං ඉතින් ළඟට අරගෙන මං ඇහුවා ඇයි ඔයාට ඉතින් එහෙම ඇඬුනේ කියලා. ඊට පස්සේ යාගේ ජීවිත කතාව කිව්වා මං ගොඩාක් මත්පැන් වලට මේ ඒ කාලේ ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මං හරි වැරදි ජීවිතයක් ගත කරේ. ආදරය කරලා අවුරුදු 12ක්ද කොහෙද යාළු වෙලා ආදරය කරලා ඔහොම ඉඳලා තමයි කිය පුංචි කාලේ ඉඳන් දන්න ඒ කෙනෙක් විවාහ වුණේ. එතකොට අවුරුදු ගාණක් ආදරය කරලා විවාහ වෙලා අවසානයේ පාපමිත්‍ර සේවනයේ මත්පැන් වලට ලොල් වීම තුල ඒ ජීවිතේ කොච්චර තමන් ඒ වගේ තමන්ගේ ජීවිතේ නොමග ගියාද කියලා කියන්නේ. ඉතින් බීලා ආවට පස්සේ හැමදාම කෝ කෑම. ඉතින් ආදරෙන් ඉල්ලන්නෙත් නැහනේ. ඉතින් තමන්ගේ බිරිඳට බැනලා සමහරලාවට කෑම එක ඉල්ලනවා. ඉතින් මෙහෙම ඉල්ලනකොට බිරිඳ ඉතින් ආදරෙන් දෙන්නෙත් නැහනේ. අදත් බීලාවද මෙන්න කාපන් කියලා තමයි සමහරලාවට මේසෙ උඩට කෑම එක දාන්නේ. හැමදාම බීලා එනවා ගෙදර කියලා බනිනවා. ඉතින් ඔහොම ගිහිල්ලා කොහොම හරි දවසක් හොඳට මොනවා හරි බිරිඳත් එක්ක රණ්ඩුවක් වෙලා ගියා බීලාව. ඒ මත්පැන් බීලා ඇවිල්ලා කෑම එක ගන්න අරගෙන දැන් රන් බැන කෑම එක කනකොටම ගල් කැටයක් හැපුණ කටස් ගාලා. ඒකත් එක්කම කේන්ති ගියා. කෑම එකත් පොලේ ගහලා බිරිඳට කතා කළා මේක හරියට ගරන්න බැයිද? හැමදාම කන කෑම එකේ එක්ක ගලක් කියලා ඔන්න රණ්ඩුව පටන් ගත්තා. ඉතින් බිරිඳත් ඒ පැත්තෙන් ප්‍රතිචාර දැක්වුවා මේ මිනිහට කොච්චර කරත් ඔහොම තමයි කියලා. අවසානයේ රණ්ඩුව කෙලවර වුණේ බෙල්ල මිරිකලා මැරෙන කම්ම බෙල්ල මිරිකගෙන ඉඳලා බිරිඳව මරලා. මීට මං හිතන්නේ අවුරුදු 15කට 18කට වගේ කලින් මං බන්ධනාගාරවල වැඩසටහන් කරනකොට මට ඔහු මුණ ගැහුනේ. සමහරලාවට අද වෙනකොට ඔහු ඉන්නවද නැද්ද සමහරලාවට මං දන්නේ නැහැ. ඉතින් ඔහුගේ කතාව තුල තිබුණේ අවසානයේ මේ බණ කියනකොට එදා ඔහුට දරා ගන්න බැරි දුකක් ඇති වුණා. බත් එකේ තිබෙච්ච ගල් කැටේ තමයි අර අවුරුදු 10ක් 12ක් ආදරය කළා විවාහ වෙච්ච බිරිඳව තමන්ගේම අත් දෙකෙන් බෙල්ල මිරිකලා මරන්න. තමන්ගේ ජීවිතෙත් අවසානයේ බන්ධනාගාරගත වෙලා ජීවිත කාලෙම දුක් විඳින්න සිද්ධ වුණා. බිරිඳගේ ජීවිතේ නැති වුණා. තමන් මිනිමරුවෙක් වුණා. කරගත් අකුසල් ටික. එතකොට මේ සියල්ලට හේතුව ගත්තොත් අර බත් එකක තිබ්බ වැලි කැටයක්. සමහර ප්‍රශ්න තියෙනවා අපි මේවා ආපස්සට හොයාගෙන ගිහිල්ලා මුලට ගියොත් Tamanටම ලැජ්ජා හිතෙනවා. චිකේ මේ වගේ දේවල් වලට අපි මේ මරා ගන්න කියලා. ඔබ බලන්න සමහරලාවට දැන් අපේ රටේ දැන් මේ දවස ගානේ අහන්න ලැබෙන දේවල්නේ. සමහර හිතාගන්න බැරි දේවල් මිනි මරණ හැටි සමහරලාට මරලා බෙල්ල ගෙනහිල්ලා සමහරලාවට දේව පිළිමේ කතේ ගහලා තිබ්බ පහුගිය කාලේ. එතකොට මේ වගේ දේවල් මිනිස්සුන්ගේ කරන අපරාධ මිනිමැරුම් සමහරලාට පවුල් පිටින් මරා ගන්නවා. එක කණ්ඩායමයි මේ පැත්තේ එක්කෙනෙක් දෙන්නේ මරපුවාම මේ පැත්තේ මෙහෙම පලිය ගන්නවා. මේවා කෙලවරක් නැතුව දිගට යනවා. හැබැයි අවසානයේ ආපස්සට බලාගෙන ආපස්සට හිතන්න පුළුවන් නම් කොහොමද මේක හටගත්තේ? අන්තිමට එක්ක කේලමක්, එක්ක අනවබෝධයක්, එක්ක පොඩි හිතමනාපයක්. ඔය වගේ පොඩි ප්‍රශ්නයක් තමයි අවසානයේ දුරදිග ගිහිල්ලා මහා ගින්නක් වෙලා පවුල් පිටින් මිනි මරා ගන්න තැනකට ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ දිවට දැනෙන දේවල් එක්ක අපි නොසිතුවට ඒවා කෙලවර වෙන්නේ මහ විශාල විනාශවලින්. ඊළඟට කයට දැනෙන දේ සමහරවිට කෙනෙකුට සීතලටත් තරහ යනවා, රස්නෙටත් තරහ යනවා. දැන් වහිනවා නම් ඒත් බනිනවා. හොඳට දාඩිය දාලා නම් එදාටත් බනිනවා. හැමදාම දාඩියයි රස්නේ කියලා ඒත් බනිනවා. වහිනකොට මේක ඉවරයක් නෑ කියලා වැස්සට පයින්නවා.
එතකොට මේ වගේ හිතට එන සිතුවිල් මෙන්න මේ පංච ඉන්ද්‍රියන් එක්ක එන අරමුණු එක්ක අපි ගැටෙනවා. ඒ ගැටෙනකොට ෂණිකව ඒක ඇතිවෙන්නේ මෙහෙමයි. හිත ඇතුලේ තියෙනවා පටිඝානුසය. අපේ අනුසේ ධර්ම හැටියට රාගානුසේ, පටිඝානුසේ, අවිජ්ජානුසේ කියලා අපේ හිත අභ්‍යන්තරයේ තුර මේ අනුසේ ධර්ම තියෙනවා. ඒවා අලු යට ගිනි පොකුරු වගේ හැංගිලා තියෙනවා. ස්පර්ශයත් එක්ක තමයි ඒක මතුවෙන්නේ. ඇහැට රූපයක් අප්‍රිය අපේ අකමැති දෙයක් දකිනකොටම ඇහැයි රූපයයි විඥානය එකතු වෙනවා. ඒ ස්පර්ශයත් එක්කම හිත අභ්‍යන්තරයේ තියෙන අර පටිඝානුසය අපි අකමැති දේ එක්ක ගැටෙන ස්වභාවය බලවත් වෙලා එනවා. ඒකෙන් තමයි විඳීම උපදින්නේ. අකමැති දුක් සහිත ගැටෙන විඳීමක් උපදිනවා. කනට ශබ්දයක් ඇහෙනවා කියන්නේ කනයි ශබ්දයයි විඥානය එකතු වෙනවා. ඒකට අපි ධර්මයේ කියන කනේ ස්පර්ශය. ඒ ස්පර්ශයත් එක්කම අර හිත අභ්‍යන්තරයේ තියෙන පටිඝානුසය මතුවෙනවා. ඒක එකතු වෙච්ච ගමන් තමයි පස්සපච්චා වේදනා ස්පර්ශ නිසා විඳීම ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ දැන් කැමැති ප්‍රියමනාප සැප විඳීමක් නෙමෙයි. අකමැති දෙයක් ඇති වෙන්නේ ගැටෙන දුක් සහිත තරහ යන කේන්ති යන විඳීම. ඉතින් ඔන්න ඔය විදිහට අපිට ෂණිකව අපේ හිතේ මේ හිත ඇතුලේ තියෙන අනුසේ ධර්ම නිසා ගැටෙන ස්වභාවය ඇති වෙනවා. ඉතින් ඕක නැති වෙන්නේ අනාගාමී වෙන තැනදී. ඒ නිසා මතක තියාගන්න මේ හිත අභ්‍යන්තරයේ තියෙන පටිඝේ නැමැති අනුසේ ධර්මය මේ පටිඝේ නැමැති මේක සංයෝජනයක්. කාමරාග පටිඝ සංයෝජන දෙක නැති වෙන්නේ අනාගාමී වෙන තැනදී. එතකන් තරහ යන ගැටෙන ස්වභාවය තියෙනවා. හැබැයි මතක තියාගන්න සෝවාන් වෙච්ච කෙනාටත් ගැටින ස්වභාවය ඇති වෙනවා. හැබැයි යා කීයටවත් අපායගාමී අකුසලයකට වැටෙන්නේ නැහැ. එයා අන්න එතනදී පාලනය වෙනවා. එයාට කේන්තියක් ගියත් එයා තමන්ගේ හිත පාලනය කරගන්නවා. ධර්ම මානසිකාරය තුල එයා හොඳට සිහිය පිහිටපු කෙනෙක්. හැබැයි අනාගාමී වෙනකොට තමයි අර හිත ඇතුලේ තියෙන කාමරාග පටිඝ සම්පූර්ණයෙන් සංයෝජනයක් හැටියටම නැති වෙලා යන්නේ. අන්න එතකොට එයාට ගැටෙන අරමුණක් දැක්කත්, ඇහුවත්, දැනුණත් එයාට හිත ඇතුලේ නෑ ගැටෙන ස්වභාවයක්. ඒක උපදින්නේ නෑ. යා මධ්‍යස්ථයි. එයා මේ හැම අරමුණක් තුලම උපේක්ෂාවෙන් දකිනවා. ඒක හේතුඵල වශයෙන් දකිනවා. එතකොට ඕක තමයි ඒකේ තියෙන ගැඹුරු ගහම්බීර ධර්මාර්ථය. එතකොට මම කතා කරේ එක කොටසක් ඉන්නවා දී ඇඳ ඉරක් වගේ. ඒ කියන්නේ කෙනෙකුට තරහ යනවා. ඒ සැනින් එයා ඒක ආදීනව සිහි කරලා හරි ධර්ම පුරුද්ද හරි බණ අහලා තියෙන දැනුම නිසා හරි එතනින් මේක අතහැරලා දානවා. තව කොටසක් බුදුහාමුදුරුවෝ පෙන්නවා වැල්ලේ ඇඳ ඉර වගේ කියනවා. දැන් අපි දන්නවනේ වැල්ලේ ඉරක් ඇඳලා පස්සේ ඒක එදාම මැකෙන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට දවසක් දෙකක් තුනක් හුළඟට හරි ටික දවසක් යනකොට මැකෙනවා. ඒ වගේ අපේ හිතේ ওই තරහක්, කේන්තියක්, වෛරයක් ආවහම සමහර ඒවා තියෙනවා. ඒක එදා එක දවසෙන් කොච්චර කීවත් එදාට සමහර ගෙවල් වල බලන්නේ සමහරලාට මූණ එල්ලගෙන කතා කරන්නේ තරහ යනවා. එතකොට ඒ වගේ දවස් දෙක තුන ඉන්නවා. සමහරලාවට එහෙම ඉන්නවා. හැබැයි ඉඳලා තමන්ම දවස් දෙක තුනක් ගියාම තමන්ටම තේරෙනවා ආයි කවුරුත් විශේෂ උපදෙස් දීලා එහෙම අවශ්‍යත් නැහැ. තමන්ටම තේරෙනවා මේක අතහැරලා දාන්න ඕනේ. මම මොකටද මේ නිකාමනාපකම් අරගෙන යන්නේ? අපි කවුරුත් මැරෙන මිනිස්සු. අන්න ඒ වගේ නිකන් දෙයකින් තමන්ම ඒක හිතෙන් අතහැර ගන්නවා. එතකොට ඒකත් හොඳ ලක්ෂණයක්. තමන්ටම දවස් දෙක තුනකින් හරි තේරුම් අරගෙන දුර දිග යන්නේ නැතුව නවත්ත ගන්න. මේ ලෝකේ භයානකම අර ද්වේෂයේ භයානකම පිරිසක් ඉන්නවා මේ මිනිස්සු අතර. බුදුහාමුදුරු උපමාවකට පෙන්වුවේ ගලේ කෙටු ඉරහා සමානයි කියලා. ඔන්න භයානකම පිරිස. දැන් ඔබ හිතන්න ගලේ ඉරක් කෙටුවට පස්සේ ඔබ දැකලා ඇතින ඔය සෙල්ලිපි කියලා තියෙන ගල් වල කොටපු ඒවා. අවුරුදු දහස් ගානකට එහා බ්‍රාහ්මී අක්ෂර වලින් කොටපු ඒවා අදත් කොහේ හරි ගල් ලෙනක හරි ගල් කුලක හරි ගල් ස්තම්භයක හරි අශෝක ස්තම්භයක හරි කොහේ හරි තිබිලා අපි හම්බ වෙනවා, අපි කියවනවා, අපි දකිනවා. එතකොට ඒ ගලේ කෙටු දේ අවුරුදු දහස් ගණන් තියෙනවා. ඒක එකපාරට මැකෙන්නේ නැහැ. ඒ වගේ තමයි සමහර සිදුවීම්, සමහර වෛර, සමහර කේන්ති ඒවා දවසෙන් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් සමහර ඒවා මේ ජීවිතෙන් ඉවර කරගන්නෙත් නැහැ. මැරෙනකනුත් ඒකම පෝෂණය කර කර අයෝනිසෝ මනසිකාරයෙන් හිතෙන් ඒකට කරුණු එකතු කරනවා. ඒකට කියන අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයේදී තව අර ද්වේෂයේ හිත ඇතුලේ පෝෂණය කරනවා. ඒ පෝෂණය කර කර ඉඳලා මැරෙනකොට හිතනවා මම මැරිලා හරි මුංගෙන් පලි ගන්නවා. ඒක තමයි ඊළඟ ජීවිතේට අරගෙන යන ඊළඟ දේ. එතකොට තමන් මෙලවින් හුස්ම ටික යන්නේ ඊළඟ ජීවිතේ මම පලි ගන්නවා කියන තැන. එතකොට ඕවා සංසාර වෛර හැටියට ඔබ අහලා ඇතිනේ අර කාලියක්ෂණිගේ කතාවනේ.
ආත්ම 500ක සංසාර වෛරයක් බුදුහාමුදුරුවෝ වැඩ හිටිය නිසා එතනින් එක සංසිඳෝල නැවැත්තුව. නැත්නම් තවත් සමහරලාට සසර යනවා. ඒ නිසා මෙන්න මේ වගේ භයානක වෛර හැටියට සමහර පුද්ගලයෝ ඒ වෛර අරගෙන යනවා. ඉතින් ඒ නිසා මේ තුල සමහර භයානකම් පිරිසර ඔබ කිව්වා වගේ සමහරු ඒ වෙලාවේ බලය නිසා, තන පරිසරය නිසා මේ වෙලාව නෙමෙයි සුදුසු පස්සේ දෙන්නම් වැඩේ කියලා එහෙම හිතන අය ඉන්න. එහෙම හිතලා සැලසුම් කරලා පස්සේ තමයි ප්‍රතිචාර දක්වන්නේ. සමහරු හොඳ මූණ පෙන්නලා ප්‍රතිචාර දක්වනවා. බලන්න මේ වගේ සමහර අය වෛර බැඳපු අය හිතවත් වෙලා තමයි විපත් කරන්නේ. ඒ පලිගන්න ඕනෑවට හිතවත්කම පෙන්නනවා. හිතවත්කම් පෙන්නලා කොහේ හරි යන් කියලා එක්කන් ගිහලා මරණ අය ඉන්නවා. එතකොට තනි කරලා ඊට පස්සේ ආ පලිගන්නවා. ඒ පලිගන්නවට මතක් කරලා දෙනවා මේ යාළුවා වගේ එකට ගිහිල්ලා එකට කාලා බීලා ගමන් එක්කන් ගිහිල්ලා තනි කරගෙන අන්න එතකොට තමයි කියන්නේ මං මේ අසවල් දවසේ කරපු දෙයට තමයි මේ පලිගන්නේ කියලා. එතකොට බලන්න මේවා ඔබ ඇත්තටම එකක් තමයි අපි ටෙලිනාට්‍යයක් බැලුවත් ඔබ බලන්න අද අපි දකින්නේ අපේ මිනිස්සු බලන්නේ මේ ද්වේෂය ඇවිස්සෙන දේවල් මේ වගේ පලිගන්න ඒවා. අවුරුදු ගණන් හිතේ තියාගෙන වෛර පිරිමහන ඒවා. ඊළඟට මිනිස්සුගේ කෙලෙස් වැඩෙන ඒවා. මේවා තමයි සමාජයේ අපි දකින්නේ හිත නිවන, කෙලෙස් සංසිඳෙන, කලාතුරකින් පොයි දවසක එහෙම හිත නිවෙන කතා වගේ නිකන් ටෙලිනාට්‍යයක් හරි මිනිස්සේ බලන්නේ නේ. එතකොට ඒ වගේ එකක් පොයි දවසකට පැය භාගයක් පෙන්නනවා. අනිත් දවස් හැම දවසෙම ද්වේෂය වැඩෙන, කෙලෙස් වැඩෙන, එක්ක පොඩි දරුවන්ගේ තියෙන සල්ලාලකම්, වැඩි පවුල්වල තියෙන දුරාචාරය, එක්කෝ මිනිස්සුන්ගේ තියෙන සල්ලාලකම්, පවුල්වල තියෙන විනාශ, මිනී මරාගන්නේවා, අපරාධ පලිගන්නේවා. මේවා තමයි බොහෝ වෙලාවට අපි මිනිස්සු හවස් වරුවේම බලන්න ගෙවල් වල සමහර පුරුද්ද හවස 6ට 7ට ටීවී එක ළඟ වාඩි වුණාම රාත් 10 11 වෙනකන් කන්නේත් එතන. සමහරු අත හොදන්නවත් නැගිටින්න කම්මැලි එකක් ඉවරනකොට ඊළඟ ටෙලිනාට්‍ය පටන් ගන්නවා. ඇඟිලි ලෙව කකා හරි අර පිඟාන අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. එතකොට මේවට ඇබ්බැහි වුණාට පස්සේ Taman දන්නේම නැහැ Taman තුලත් වැඩෙන්නේ ක්ලේශයක්. රාග ද්වේෂ මෝහ ආදී අකුසල් වැඩෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට තේරුම් අරගෙන තමන්ගේ හිත රැක ගන්න කාටවත් බාහිර කෙනෙකුට බෑ. ඒ නිසා ඔබේ හිත රැක ගන්න ඕනේ ඔබමයි. මෙන්න මේ කාරණා ටික තේරුම් ගත්තොත් අපට බුදුහාමුදුරුවෝ ඒකයි ද්වේෂය ගැන ඊටාම ලස්සන උපමාවකින් පෙන්වුවා. තමන් විනාශ කරන තමන්ගේ හතුරා ඉන්නේ පිට කොහෙවත් නෙමෙයි තමන්ගේ හිත ඇතුළෙමයි. අන්නේ හතුරව නැති කරගන්න තමන් මහන්සි ගන්න. බාහිරට ඇඟිලි දික් කරන්නේ නැතුව තමන්ගේ හිත ඇතුළේ ඉන්න ද්වේෂය, වෛරය, කේන්තිය මේ සංසාරිකව අපි අරගෙන ආපු විඥානය ඇතුලේ ඉන්න මේ ආශ්‍රව අනුසය හැටියට හිත ඇතුලේ හැංගිලා ඉන්න මේ ක්ලේශයන් යටපත් කරන්න ධර්මයේ තුලින් ඔබ මහන්සි ගන්න. ඊට අවශ්‍ය ඕන තරම් උදාහරණ, උපක්‍රම, උපදේශ ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ අපිට පෙන්වලා දීලා තියෙනවා. හොඳයි. ඉතින් ඔබට කරන්න තිබෙන කාරණාව තමයි මේ ශ්‍රවණය කරන ධර්ම කරුණු නැත්නම් පැහැදිලි කරලා දෙන ධර්ම කරුණු ඔස්සේ ඔබේ ජීවිතය සකස් කර ගැනීම. හිතන්න මේ මනුෂ්‍ය ආත්ම භාවය ලබා ගන්න අපි මොනතරම් පෙරම් පුරන්නේ නැද්ද, මොනතරම් දුක් විඳින්නේ නැද්ද, සහ මොනතරම් පින්දහම් වල නියැලෙන්නේ නැද්ද. ඒ නිසා ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවයේ තව තවත් ඔප්නංවාගෙන නිවන කරා ගමන් කරන්නට අවශ්‍ය කරන ශක්තිය ඔබ ලබාගත යුතුයි. ඒ වෙනුවෙන් වැඩ කටයුතු කළ යුතුයි සහ පින්දහම් කුසල් ජීවිතයට සමීප කරගත යුතුයි. අපේ හැමදෙරුනේ සාකච්ඡාවේ අවසාන කොටසේ ඔබ වහන්සේ පැහැදිලි කර දෙන්නට යෙදුණු කාරණාවත් එක්ක තමයි ඊළඟ ප්‍රශ්නය විමසන්න කියලා හිතුවේ, නැත්නම් අහන්න කියලා හිතුවේ. අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි අපේ හැමදෙරුනේ චිත්‍රපටියක් වේවා ටෙලිනාට්‍යයක් වෙන්න පුළුවන් බලන අවස්ථාවේදී ටිකක් අර හොඳ පැත්තට, යහපත් පැත්තට තියෙන දේවල් දකින්න අකමැති. හැබැයි අයහපත් පැත්තට, ඒ කියන්නේ ගහ ගන්නවා නම්, මරා ගන්නවා නම්, ලේ දකින්නවා නම් අපි ඒ දේවල් වලට චිත්‍රපටිය නරඹන ගමන් උදව් කරනවා. ඒ කියන්නේ වීරයාගේ චරිතයට නැත්නම් දුෂ්ටයාගේ චරිතයට උදව් කරනවා. මෙන්න මේ ආකාරයෙන් දකින්න පුළුවන් කමක් තිබෙනවා. ඒ වගේම තමයි අපේ හාමුදුරනේ කෙනෙක්ගේ ಗುಣ ගයනවාට වැඩිය අගුණ තමයි ගයන්න සූදානම් වෙන්නේ. මෙන්න මෙහෙමයි කියන කාරණාව. ඇයි අපේ හිත එතනට හුරු වෙලා තියෙන්නේ? මොකද්ද ඒකට හේතුව? අපි අද සාකච්ඡාවේ මීළඟට පැහැදිලි කරලා දෙමු. හිතාම් වැදගත්. අපේ හිත ප්‍රධානම් වශයෙන් ගත්තොත් අපේ විඥානෙ පිහිටලා තියෙන කුසල මූලයන් තුල නෙමෙයි. අකුසල මූලයන් තුල. එතකොට අකුසල මූලයන්ගේ පිහිටපු හිත හැම වෙලාවෙම ඇදෙන්නේ අකුසල් පැත්තටමයි. ඒක මේ වගේ දැන් පල්ලෙහාට ගලාගෙන යන්නේ පහළට නම් ගඟ, පල්ලෙහාට
පීන ගන්න ලොකු උත්සාහයක් ඕනේ නැහැ. ඉබේම ඇදිලා යනවනේ අර වතුර පාරත් එක්කනේ. ඒ වගේ හිත කෙලෙස් වල පිහිටපු හිත රාගයට, ද්වේෂයට, වෛරයට, ඊර්ෂියාවට ඒ පැත්තට ඉබේම ඇදිලා යනවා. ඒකට 아무තු උත්සාහයක් ඇති කරගන්න ඕනේ නැහැ. හැබැයි උඩුගම් බලා යනවා වගේ ගමනක්. ඒක බුදුහාමුදුරු පෙන්නපු වචනේ පටිසෝතගාමි. උඩුගම් බලා යන ගමන. එතකොට අපි ගඟේ උඩ අතට පීනන්න නම් දිය පහර කපාගෙන පීනන්න නම් අපිට උත්සාහය, වීරිය, නුවණ, ලොකු වීරියක් දාන්න ඕනේ. අන්න ඒ වගේ අපේ හිත කුසල් පැත්තට හරවන්න අකුසල මූලයන්ගේ පිහිටපු හිතක් කුසල් පැත්තට හරවනවා කියන්නේ අනිත් පැත්තට යන්න තියෙන ගමන. රාගේ පැත්තට ඇදෙන හිත විතරාගී කරන්න ඕනේ. ද්වේෂයට ඇදෙන හිත අපි මෛත්‍රිය පැත්තට හරවන්න ඕනේ. ඉරිසියාවටමයි හිත ඇදෙන්නේ. අපි මුදිතාවට හරවන්න ඕනේ. ලේසි නෑ. හිත විසිරෙන හිත එකඟ කරන්න දඟලනවා. අපි සම්පූර්ණ අනිත් පැත්තට උඩුගම් බලා යන ගමන. ඉතින් අන්න ඒ නිසා ඕකම තමයි එදිනෙදා ජීවිතය තුළ මිනිස්සු හිත නිවන කතාවක්. එක්කෝ දහම් වැඩ සටහනක් බණක් අහන්න. ඒ වැඩ සටහනකට වඩා ඔබ බලන්න මිනිස්සු කොච්චර හිත ඇදිලා යන්නේ කුණු කතාවක්. එක්කො කුණු ගොඩක්, කාට හරි බනින එකක්, වෛරයක්, ඊළඟට පවුල් ප්‍රශ්නයක්, සමාජ ප්‍රශ්නයක්. ඒවට තමයි මිනිස්සුන්ගේ හිත ඇදිලා යන්නේ. ඒ කියන්නේ තමන්ගේ ද්වේෂය, රාගය ඇවිස්සෙනවා. දැන් බලන්න සමහරලාට තමන් ඒවා බලලා කරන්නේ බැන බැන ඉන්න එක. ටෙලිනාට්‍යයක් ගැන හිතන්න. ඒ ටෙලිනාට්‍යයක් තුල ටික වෙලාවක් යනකොට තමන් දන්නේ තමන් මේ ටෙලිනාට්‍යයක් බලන්න කියලා. තමන් ඒකේ චරිත තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන් ඒක ආරෝපණය කරගෙන තමන් ඒක ඇතුලේ ජීවත් වෙනවා. ඒක ඇතුලේ සමහර වෙලාවට හොඳ වැඩි. ඔහොම වෙලා එහෙම සමහර අර බලන ගමනුත් ඒක නිකන් කියවනවා. සමහරු ඒකේ තියෙන අවස්ථාවන් මේවත් එක්ක ඒ තමයි ජීවත් වෙන්නේ. දැන් මේ ටෙලිනාට්‍යයක් අවසන් කරන හැටි ඔබ හිතන්න. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මේ ආකර්ෂණේ රඳවා ගැනීම පිණිස සමහර ලාවට එක්කෝ මොනවා හරි අපි නිකන් උදාහරණයක් ගමු. එක්කෝ රණ්ඩුවක්. මේ රණ්ඩුව තුල පොළු පාරක් ගහන්න ලෑස්ති වෙනකොට පොල්ල අතට ගන්නකොටම තමයි කොටස අවසానයි හෙට. එතකොට දැන් රෑ එල්ලි වෙනකම් පොළු පාර ගහයිද නැද්ද, වදීද, මැරෙයිද, දැන් පහුවදා මේකේ ඉතිරි කොටස පටන් ගන්නකම් ඒක මනසේ වැඩ කරන්නේ ඊට පස්සේ ඒක. ඒ නිසා මේ මිනිස්යාගේ මනස තුල ඔබ දකින්න ඇති පසුගිය දවස්වල ලංකාවේ මං හිතන්නේ එක ප්‍රදේශයක කුරුණෑගලට මන්දමට හරියට මතක නැහැ. ඒ ගේම් එකක් නිසා ඒකට ඇබ්බැහි වෙච්ච දරුවෙක් සියදිවි හානි කරගත්තා. එතකොට අපි දැක්ක අන්තර්ජාලයේ ඒ අන්තර්ජාලයේ ඒ ගේම් එක තුලින් ඔහුට අනකිරීමක් කරා කියලා ඔහුගේ ජීවිතේ නැති කර ඔහුට තට්ටුවක ඉඳ කොහෙද පැනලා. එතකොට අපිට පේනවා කෙනෙක් මේවට ඇබ්බැහි වීම තුල තමන්ගේ විනාශය තුල තමන් දන්නේම නැහැ. ක්‍රීඩාවක් වේවා. දැන් බලන්න ඉස්සර මිනිස්සු සමහරු කාටුන් බැලුවනේ. ඒ තුල පවා දැන් බලන්න අපි පුංචි කාලේ බලපු සමහර කාටුන් තියෙනවා. එතකොට ඒවැ යම් අර්ථයක් තියෙනවා. කරුණාව, එතකොට ඒවැ දයාව, එතකොට රැක බලා ගැනීම, මේ සත්තු ගැන අනුකම්පාවක් දක්වන හැටි. එතකොට මේ වගේ දේවල් එක්ක යම් අර්ථයක් එක්ක තමයි කෙනෙක් දෙයක් බැලුවේ. අද දරුවෝ බලන්න බොහෝ වෙලාවට ඒක වෙන පැත්තකට ගිහිල්ලා ගේම් එකක් ගැහුවත් වෙඩි තියාගන්නේවා, බෝම්බ ගහන්නේවා, මරා ගන්නේවා, ලේ. එතකොට මේ වගේ දේවල් තමයි පුංචි කාලේ ඉඳන් මනසකට දරුවන්ගේ පුරුදු කරන්නේ. නොදැනීම ඒ දරුවගේ මනස අර මිනි මරන්න, වෙඩි තියන්න, බෝම්බ ගහගෙන කුඩු කරගෙන ඒක තමයි ගේම් එකේ එයා ඉස්සරහට යන්නේ. ටික වෙලාවක් යනකොට තමන් ඒ ගේම් එකේ ඉන්නවා. තමන් තමයි මේක කරන්නේ කියන හැඟීම එයාගේ මනසට දෙනවා. ඉතින් ඒ නිසා ටෙලිනාට්‍යයක් තුලින් වේවා, චිත්‍රපටයක් තුලින් වේවා මිනිස්සුන්ගේ රාග, ද්වේෂ, මොහ අවුස්සන්නත් පුළුවන්. හොඳ පිටපත් තුලින් මිනිස්සුන්ගේ කෙලෙස් සංසිඳවන්නත් පුළුවන්. ඒ නිසා ඔබ බලන්න දැන් ඉස්සර මිනිස්සු දැන් අද නම් අහන්නවත් නැහැ. ඉස්සර පන්සල් වල වේවා, වෙසක් වේවා, පොසොන් වේවා, ඉඳහිට එවැනි අවස්ථාවල ගමේ මිනිස්සු එකතු වෙලා සමහරට වෙස්සන්තර දැක්මනේ. එක්කෝ වේදිකා නාට්‍යයක් හැටියට හරි පන්සලේ වෙස්සන්තර ජාතකේ පෙන්නනවා. ඒතකොට ඒ වගේ සමහර දරුවෝ එකතු කරගෙන හරි මේ ජාතක කතාව මේව තමයි ඒ පන්සල් වල හරි එකතු වෙලා මිනිස්සු ගම්වාසීන් එකතු වෙලා කෙනෙක් යහපත් දෙයක් දැක්කේ. එතකොට වැඩසටහන, පොයේ වැඩසටහන් වල මීට ඔබ හිතන අවුරුදු 15කට 20කට එහා පවා ওই රූපවාහිනී ආපු මේ ගොඩාක් සමාජ මාධ්‍ය විකෘතියක් නැති කාලවල ගිය ටෙලිනාට්‍ය පවා අර්ථවත්. සින්දුවක් ගත්තත් ඒකේ හිත සංසිඳවන අර්ථයක් තියෙනවා. එතකොට සමහර බොහෝ දේවල් වල තියෙන්නේ යම්කිසි සමාජයට දෙන පණවිඩයක්, යහපත් පණවිඩයක්.
එතකොට අද වෙනකොට මේ මෑතක අවුරුදු 5-10ක් ඇතුළත ඇතිවෙච්ච විකෘතිය ගැන බලන්න. අද සමාජ මාධ්‍ය බැලුවත් කෙනෙකුට මඩ ගහනේවා, සම්පූර්ණ කෙනෙක් විනාශ කරන්නේවා, ද්වේෂය, වෛරය, රාගය, කෙලෙස් අවුස්සන දේවල් ගොඩක්. චිත්‍රපටියක් බැලුවත් එහෙමයි. ටෙලිනාට්‍ය තුල බැලුවත් එහෙමයි. රූපවාහිනී වැඩසටහනක් තුල සංවාදයක් තුල බැලුවත් එහෙමයි. එතකොට මේ හැම දෙයක් තුලම බලාගෙන ඉන්න මිනිස්සුන්ගේ හිතවල කෙලෙස් අවුස්සනවා මිසක් සංසිඳවීමක් නැහැ. ඒ නිසා මේක ඔබම තේරුම් ගන්න ඕනේ. අපිට ලෝකයා හදන්න බෑනේ. ලෝකෙම මිනිස්සු කරන වැඩසටහන් නවත්තන්නත් බෑ. ලෝකේ මාධ්‍යවල මේ දානේව අපිට ඒව නවත්තන්නත් බෑ. ඒවට බැන ඉඳලා හරියන්නේත් නැහැ. ඒ නිසා තමන්ගේ හිත දිහා තමන් බලලා තමන් ඒවෙන් වළකින්න දක්ෂ වෙන්නට ඕනේ. ඒ නිසා එහෙම වැළකීලා මොකද ඔබට හොඳ වැඩසටහන් බණ යන ඒවා, පින්කම්, හිත සංසිඳවන ඒවා ඕන තරම් වැඩසටහනුත් තියෙනවා ධර්මයේ හොයන කෙනාට. ඒ නිසා අපි හොයන දේ තමයි හම්බෙන්නේ. ධර්මයේ හොයන කෙනාට ධර්මයේ හම්බෙනවා. ඒ නිසා ධර්මයේ හොයන්න. ධර්මයට ආස කරන්න. ධම්ම කාමෝ භවං හෝති. ධර්මයට කැමති වෙන්න, ධර්මයට ආස කරන්න. එයා ධර්මයේ තුල දියුණු වෙනවා. ධම්ම දෙස්සී පරාභව. ධර්මයට අකමැති වුණොත්, ධර්මයට ද්වේෂ කරොත් එයා පිරිහිලා යනවා. ඒ නිසා ධර්මයට ද්වේෂ කරන, ධර්මයට අගෞරව කරන, ධර්මයට ගරහන චරිතයක් වෙන්න එපා. අද අපිට පේනවා සමාජය තුල හැම පැත්තකින්ම බුදුදහම, ධර්මය, සාමින් වහන්සේලා මේ හැම දෙයක් එක්ක ඊටාම සැලසුම් සහගතව ද්වේෂය, වෛරය, කේන්තිය මිනිස්සුන්ගේ හිත්වල වපුරන වැඩසටහන් වගේම ඊළඟට පිරිස් සංවිධානාත්මක එක ස්වරූපයෙන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ තුල මිනිස්සුන්ගේ හිත්වල ඒ තියෙන සද්ධාව, මිනිස්සුන්ට බුදුදහම ගැන, ධර්මීය ගැන තියෙන දේවල් වලට ඒවැ මිනිස්සුන්ගේ අපහැදීම ඇති කරවන්න නොඑක් උත්සාහයන්. ඉතින් එදත් එහෙම. දැන් බුදුහාමුදුරුවෝ හිටපු කාලේ ඔබම හිතන්න, බුදුහාමුදුරුවෝ හිටපු කාලේ මීට අවුරුදු 2560 ගානකට එහා, දැන් මේ වෙසක් පෝය කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2570ක් වෙනවා. එතකොට ඊටත් එහාන බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ. ඉතින් උන්වහන්සේ පිරිනිවන් පෑමෙන්නේ බුද්ධ වර්ෂේ පටන් ගන්න. එතකොට ඒ කාලෙත් බුදුහාමුදුරුවන්ට හිරිහැර කරපු, බුදුහාමුදුරන්ට නින්දා කරපු, බුදුහාමුදුරන්ට කතා හදපු, බුදුහාමුදුරුවෝ මරන්න ඉඳන් උපක්‍රම යදපු, එදා තියෙන උපක්‍රම අතර උපරිම දේවල්නේ භාවිතා කරේ. අද තරම් දියුණු අවියාවිද එදා තිබ්බේ නැහැ. එදා හිටියේ දක්ෂම දුනු ශිල්පී රජ්ජුරුවන්. එතකොට ඒ තිබිච්ච දුනු ශිල්පීන් තමයි භාවිතා කරලා දක්ෂම දුනු ශිල්පීන්ගෙන් දක්ෂයම තමයි ගත්තේ බුදුහාමුදුරන්ට විදිහට විසකවපු ඊතලයක් දීලා ඇරි. ඒ සැලසුම් දිහා බැලුවා. දැන් අද වගේ තාක්ෂණයක් තිබ්බනම් අද තියෙන කෙලින්ම ලොකු මෝටාර එකක් හරි එහෙම එකක් තමයි එක්ක ජේතවනයේට යවන්න සැලසුම් කරන්නේ. ඉතින් ඒ තාක්ෂණයේ ඒ උපකරණ ඒවා එදා තිබ්බේ නැහැ. එදා තිබිච්ච උපරිමදේ. එතකොට එදා යුද්ධ ටැංකි තිබ්බේ නැහැ. එදා යුද්ධවලට අරගෙන ගියේ ඇත්තු පිට නැගලා ගියේ. ඇත්තු අතර හිටපු දක්ෂම ඇතා, නාලාගිරි ඇතා තමයි බුදුහාමුදුරු ඉස්සරහට ඇව්වේ. ඒත් නිකන් නෙමෙයි. රාකල පොල හෙන්ඩුවෙන් ඇනලා අතහැරි. එතකොට අද වගේ මේ දියුණු උපකරණ තිබුණා නම් ඔබට හිතා ගන්න පුළුවන් එහෙමනම් ජේතවනයේට බුදුහාමුදුරුවන්ට පහර දෙන්නේ මොන විදිහේ පහර දීමක්ද කියලා එදා. රාජ්‍ය බලය ඇල්ලුවට පස්සේ ඕන දෙයක් කරන්න පුළුවන්. දේවදත්ත ඇල්ලුවේ රාජ්‍ය බලය, මතක තියාගන්න. දේවදත්ත රාජ්‍ය බලය අල්ලලා අජාසත්තව තමයි නොමග යවලා තමන්ගේ මතයට හදාගත්තේ. හදාගත්තට පස්සේ කියන දේ කරනවා. එතකොට බුදුහාමුදුරුවෝ මරන්න සැලසුම් කරා. ඒ ඉල්ලපු ගමන් නාලාගිරි ඇතාව දුන්නා. එක එක උපක්‍රම යෙදුවා බුදුහාමුදුරුවන්ව විනාශ කිරීම පිණිස. අන්න ඒ නිසා මේ හැම දෙයක් තුළම එදත් බුදුහාමුදුරුවන්ට මේ ධර්මය අරගෙන යනකොට දැන් සාමාන්‍ය අය පැත්තක තියමුනේ. අනිත් රහතන් වහන්සේලාවත් සාමාන්‍ය ශාසනය හිටපු අනිත් අයට ආපු ප්‍රශ්න ඔක්කොම පැත්තක තියමු. ලෞතුරා බුදු කෙනෙක් කියපුවාම සාරා සංකේ කල්පලක්ෂයක් පාරමී පුරලා, ඒ පාරමී අතර කාන්ති පාරමිතාව ඉවසීම උපරිමයට පුරුදු කරලා, මෛත්‍රී පාරමිතාව, පාරමී, උපපාරමී, පරමත්ත පාරමී හැටියට පුරුදු කරලා. එතකොට උන්වහන්සේ ඉවසීමක් නැති කෙනෙක්ද? උන්වහන්සේ මෛත්‍රියක් නැති කෙනෙක්ද? උන්වහන්සේ පෞකාරයක් නෙමෙයි, භගවා මේ ලෝකෙම ඉන්න භාග්‍යවන්තම කෙනා. සසරේ ඒ තරම් පාරමී පුරලා මහා භාග්‍යවන්ත බුදු කෙනෙකුටත් ඒක තමයි සමාජයේ ප්‍රතිචාරය. ඒ නිසා අපි ඉන්නේ කුසල් පිරිච්ච, සත්පුරුෂයෝ පිරිච්ච සමාජයක නෙමෙයි. අන්න ඒක අපි හොඳට මතක තියාගෙන මේ ගමන යන්නට ඕනේ. ඒ නිසා අද ඉන්නේ අසත්පුරුෂයෝ පිරිච්ච සමාජයක. අද සත්පුරුෂයෙක් හොයනවා කියන්නේ ඉතාම අමාරුයි.
සත්පුරුෂ වේසෙන් ඉන්නේ සමහරලාට අසත්පුරුෂය. වැඩි පිරිසක්. ඒ නිසා අද සල්ලිවලට ඕනම අපරාධයක් කරන්න පෙළමෙන ඕනම දෙයක් දේපොලක් ශාසනික දෙයක් කිසි බයක් සැකක් නැතුව ඕනම දෙයක් හොරාකරන්න විනාශ කරන්න සැලසුම් හද. එවැනි ලෝකෙක තමයි අපි ජීවත්. ඉතින් මේක තේරුම් අරගෙන අපි කටයුතු කරන්නට ඕන. ඔබ කවුරුත් දන්නවා පසුගිය කාලේ අපේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනම මුල් කරගෙන ඇති කරපු ප්‍රශ්න ටික. ඉතින් මේ ශාසනික දේපල කොල්ල කෑම පිණිස සැලසුම් කරලා අවසානයේ උන් නඩුත් පැරදුනා. ඒවා ඇපීල් කරා ඇපිලුත් පැරදුනා. දැන් සියල්ල පරාජයට පත් වුණා. ඉතින් අපිට ශ්‍රී සදහම් පදනම මුල් කරගෙන අපිට සියලු ශාසනික වැඩ කටයුතු කරගෙන යන්න ගරු අධිකරණයෙන් අවසර ඒ සියල්ල ලැබුණා. ඉතින් අවසානයේ නඩු පැරදුනාට පස්සේ ඔවුන්ට තියෙන එකම දේ සමාජ මාධ්‍ය ඔස්සේ නොඑක් විදිහට ව්‍යාජ ගිණුම් හදාගෙන කාන්තාවන් විදිහට එක එක හොර ගිණුම් හදාගෙන මඩ ගහනවා. ඉතින් භික්ෂුන් වහන්සේලාට නින්දා කරනවා නොඑක් විදිහ නින්දා අපහාස කරමින් මඩ ප්‍රචාර කර කර ඉතින් ඔවුන් එකෙන් විකෘති සතුටක් ලබනවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඒ නිසා මේ ලෝකේ ඕනම තැනක දෙයක් කරගෙන යනකොට ඒකේ නොයෙක් විකෘති දේවල් තියෙන. ඊළඟ දේ තමයි එක පාරට මොනවා මතු වුණත් මේක ඇත්ත වගේ පේන්නේ. ඔබ හිතන්න දර්ශන දැන් බුදුහාමුදුරන්ට අර සුන්දරියව මරලා ගෙනල්ලා ජේතවනේ හංගපු වෙලාවේ දවස් 7ක් යනකම් ඇත්ත එළියුන්නේ නැන්නේ නේ. මේ සාමාන්‍ය කෙනෙකුට නේ බුදුහාමුදුරන්ටනේ. ඒ නගරේ මිනිස්සු කොච්චර මේක ඇත්ත කියලා පිළිගත්තද කියන්නේ මිනිය උස්සගෙන ජේතවනේ ඉස්සරහා පෙළපාලි ගියානේ. එතකොට බුදුහාමුදුරන්ට විරුද්ධව මේ සැලසුම් කරලා ගෑනියෙක් මරලා ගෙනල්ලා ජේතවනේ පිටිපස්සේ මිනිය දාලා මලකුණ උස්සගෙන මේ සැලසුමත් එක්ක හදපු මේ සමාජ කැළඹීම දවස් 7ක් යනකම් භික්ෂූන් පිණ්ඩපාතේ ගියම් මිනිස්සු මග රැකලා ඉන්නවා බනින්න. දානේ පාරේ දැක්කත් බනිනවා. එතකොට මේ බුදු කෙනෙකුට බුදුහාමුදුරුව වදාළ ආනන්ද ඉවසීමෙන් ඉන්න දවස් 7ක් යනකම් දවස් 7කට පස්සේ තමයි කියෝක ඇත්ත එළි වෙන්නේ. එතකොට ඒ බුදු කෙනෙකුට සමහරලාට සාමාන්‍ය කෙනෙකුට යාගේ කර්ම ශක්තියත් එක්ක මාස ගාණක් අවුරුදු ගාණක් ඒ ජීවිත කාලයට ඒක ඇත්ත එළි කරගන්න බැරි. සමහරලාට කාලයකට පස්සේ ඇත්ත එළි වෙයි. ඒ එළි වෙනකොට සමහරලාට ඕනම දෙයක එක්කෝ ඒ පුද්ගලයා ජීවිතුන් අතරත් නැති වෙන්න පුළුවන්. ඒ නිසා සමහර දේවල් අපිට ඒ කුමන්ත්‍රණ සැලසුම් මේවා හිතා ගන්න බැරි දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයකට කලබල වෙන්න මේක මෙහෙමයි කියලා ඒවට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ඉවසීමෙන් ඕනම දෙයක් දිහා බලලා හැම වෙලාවෙම තමන්ගේ හිත රැකගන්න මහන්සි ගන්න. කවුරුත් එන්නේ නැහැ ඔබ බේරගන්න. ඒ නිසා ඔබ හැම වෙලාවෙම ඔබේ හිත ඇවිස්සෙන, ඔබේ හිතට ද්වේෂය ඇති කරන, ඔබේ හිතව කේන්ති අවුස්සන, ඔබේ සතරාපාය පැත්තට ඔබ ඇදලා දාන සිතුවිලි නම් ඔබේ හිතේ බලවත් වෙන්නේ. අන්නේ හිත දිහා ඔබ බලන්න හතුරයින්නේ ඔබේ හිත ඇතුළෙමයි. ඒ හිත ඇතුළේ තියෙන ක්ලේශ නැමැති මේ භයානක ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව මේ කෙලෙසුන් ඔබේ හිතේ තියෙන යටපත් කරගන්න මහන්සි ගන්න. ඒ තුලම තමයි ඔබට සැනසීම ලැබෙන්නේ. ඊළඟට අපි මාධ්‍ය ගැන කතා කරපු නිසා ඔබම බලන්න මම මේ ටෙලිනාට්‍ය මේ බලන දේවල් චිත්‍රපටි වේවා දේශපාලන සාකච්ඡා වේවා ප්‍රවෘත්ති විකාශ වේවා කුණු දේවල් වේවා මේ බලන දේවල් වල මගේ හිතේ කෙලෙස් වැඩි වෙනවද අඩු වෙනවද කියලා ඔබටම ඔකට ලොකු තේරුම් ගැනීමක් ඕනේ නැහැ. තමන්ගේ හිත දිහා බලන් හිටියනම් තමන්ට තේරෙනවා. ඔබ දවස් 2-3ක් ඕවා නවත්තලා බලන්න. ඔබ දවස් 2-3ක් හිත මේවැන් අයින් කරලා බණ අහන්න පටන් ගන්න, බණ පොතක් කියවන්න. ඔබ මේවැන් සමාජ මාධ්‍යෙන් චුට්ටක් ඈත් වෙලා බලන්න. ඔබට මොනතරම් සැනසීමක් තියෙනවද? ඔබ මේ ද්වේෂය, වෛරය එක්ක යන මේ වැඩසටහන් ටෙලිනාට්‍ය මේවැන් පොඩ්ඩක් මිදිලා ඔබ දවස් 2-3ක් ඉඳලා බලන්න කොච්චර සැනසීමක් තියෙනවද කියලා. දැන් වැඩි හිටියට සමහර තරුණ පරපුරට මේක එච්චර තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබ හිතන්න අපිට මීට අවුරුදු 30කට 35කට එහා ටීවී නැති කාලේ තිබුණානේ. රේඩියෝ එකක් නැහැ. ඉස්සර ගම්වල ජීවත් වෙච්ච මිනිස්සු මේ ෆෝන්, ස්මාර්ට් ෆෝන්, ඉන්ටර්නෙට්, කම්පියුටර් ඔය මොනවත් නැති කාලවල අපි ජීවත් වුණා. ඒ කාලවල ගම්වල මිනිස්සු ජීවත් වෙච්ච හැටි, ඒ මිනිස්සුන්ගේ හිතවල තිබිච්ච සැනසීම අද ඒ මිනිස්සු අර ගමේ මිනිස්සු එක්ක බොහොම සතුටින් ඉන්නවා. බොහොම සන්තෝෂෙන් ජීවත් වුණා. අද ලෝකෙම තියෙන කුණු ගොඩවල් ටික ඔක්කොම තමන්ගේ ෆෝන් එකේ තමන්ගේ අතේ. වැඩකුත් නැහැ. ඒ නිසා ඔබ අවශ්‍ය දේ තේරුම් අරගෙන ඔබේ මේ ජීවිතේ ඔබේ හිත රැකගන්න ඔබ මහන්සි ගන්න ධර්මයෙන් සැනසීම හොයන්න. ඉතින් ඒ නිසා පිරිසිදු ධර්මයේ තියෙනවා. ධර්මයේ පිරිහිලා නැහැ. ඒ නිසා හැබැයි අපි ජීවත් වෙන්නේ පිරිහිච්ච සමාජයක. ඒ පිරිහිච්ච සමාජය තුල ඔබ මඩේ පිපිච්ච නෙළුමක් වගේ ඔබේ ජීවිතේ රැකගන්න. අපිට සමාජේ හදන්න බෑ. මඩ ගොඩ සුද්ධ කරන්න බෑ. ඒ නිසා මඩෙන් උඩට එන්න මඩෙන්ම තමයි නෙළුම එන්නේ.
නෙළුමේ මඩ ගා ගන්න නැතුව මඩෙන් උඩට ඇවිල්ලා තමන් නෙළුමක් හැටියට පිපිලා තමන්ගේ ජීවිතේ තමන්ගේ ආරක්ෂාව තමන් හදා ගන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ධර්මයෙන් සැනසීම සොයාගෙන යන මොහොතේ තමුන්ගේ ජීවිතයේ යහපත් භාවය, ජීවිතයේ ආරක්ෂාව, ජීවිතයේ වැඩි වැඩියෙන් ධර්මයට ලං කර ගැනීම, ඒ තුල යහපත්ව ජීවත් වීම සහ කාටවත් කරදරයක් නැතුව අන් අයටත් උදව්වක් උපකාරයක් කරලා ජීවත් වීම කියන කාරණාවන් තමයි ඔබ නිරන්තරයෙන්ම සමීප කරගන්නට ඕනේ. කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ප්‍රාර්ථනා කරන්න, කල්‍යාණ මිත්‍රයන් සමගින් එක්කාසු වෙලා කල්‍යාණ මිත්‍ර භික්ෂූන් වහන්සේ සමගින් මේ ධර්ම කරුණු සාකච්ඡා කළා ජීවිතාවබෝධය ඇති කරගෙන ඒ තුළ ඔබට පුළුවන්කමක් තිබෙනවා යම් අයහපත් ආකාරයෙන් නොදනුවත්ව කටයුතු කරන්නට පෙළඹෙන්න තිබෙන අවස්ථාවන් වලින්ද ජීවිතය මුදවාගෙන යහපත්ව ජීවත් වෙන්න. ඉතින් ඒ වෙනුවෙන් තමයි නිරන්තරයෙන්ම අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ අනුශාසනා කරන්නේ, විවිධ පින්කම් සංවිධානය කරන්නේ සහ ඔබට ඒ වෙනුවෙන් දායකත්වයන් දක්වන්නට අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා වෙසක් මාසය වෙසක් පුර 15ක පොහොය කේන්ද්‍ර කරගෙන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් බොහෝ පින්කම් මාලාවන් පැවැත්වෙනවා. ඒ අතර ජූනි මාසයේ 13 වෙනිදා අනුරාධපුර ඓතිහාසික තූපාරාම පුණ්‍ය භූමියේ මේ තූපාරාම පුණ්‍ය භූමියෙන් තමයි net FM සමගින් අත්වල බැඳගෙන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේ මහා සෑ වන්දනා පින්කම් මාලාව ආරම්භ කරන්නට මූලික පියවර තිබ්බේ. ඉතින් ඊ타ත්ම සාර්ථකව තාමත් මේ පින්කම් මාලාවන් සිද්ධ වෙනවා සහ විවිධ ස්වාමින් වහන්සේලා මැදිහත්ව මේ පින්කම් මාලාව තව තවත් විචිත්‍රවත් කරලා තිබෙනවා, නිර්මාණාත්මකව විවිධ අංග එක්කාසු කරලා තිබෙනවා. අපිටත් සතුටක් දැනෙනවා. අනේ අපිත් මැදිහත් වෙලා අපගේත් කැපකිරීම සිද්ධ කරලා මේ වගේ පින්කම් මාලාවන් ආරම්භ කළා. අද ඒ පින්කම් මාලාව ඊ타ත්ම සාර්ථකව පවත්වන දිහා බලලා අපිටත් සතුට ජීවිතයට එක්කාසු කරගන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඉතින් ඔබටත් මේ වෙනුවෙන් යම්කිසි ආකාරයක මේ ඉදිරියේදී සිද්ධ කරන පුණ්‍ය කටයුතු පිළිබඳව කොයි විදිහටද දායකත්වයක් එක්කාසු කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ සහ ඒ පින්කම් මාලාව වෙනුවෙන් යම් ආකාරයකින් දායකත්වය මූල්‍යමය වශයෙන් වෙන්නට පුළුවන්, ශ්‍රම දායකත්වය වෙන්නට පුළුවන් සහ සහභාගීත්වය වෙන්නට පුළුවන්. මේ සියල්ල පිළිබඳව අදත් මේ ධර්ම සාකච්ඡාව අවසන් වන්නට පෙර අපේ හාමුදුරන් වහන්සේගෙන් පැහැදිලිව විස්තර දැනගන්නට ඕනේ. අපේ හාමුදුරනේ මේ සියලු කරුණු පිළිබඳව අපේ සදහැවතුන් දැනුවත් කරන්න ඔබ වහන්සේට අවස්ථාව. ඇත්තටම අපේ තූපාරාම මහා සෑ වන්දනා මහා පින්කම ගැන අපි සාකච්ඡාව ආරම්භයේදී සිහිපත් කිරීමක් කරා. ඊටාම අසිරිමත් පින්කමක් අපේ වසරකට පින්කමක් දෙකක් අපි සැලසුම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ජනවාරි මාසයේ රුවන්වැලි මහා සෑ පින්කම ඊටාම සාර්ථක පින්කමක් හැටියට සිදු කරා. ඉතින් මේ වසරේ මැද තූපාරාම මහා සෑ වන්දනා පින්කම ජූනි 13 වෙනිදා අපි සැලසුම් කරනවා. ඒ පින්කමේ ඔබට පුළුවන් මල් වෙනුවෙන් මල් සපේලා දෙන්න, මල් අරගෙන එන්න හෝ ඒ මල් වෙනුවෙන් පින්බර දායකත්වයක් දරන්න. එහෙම නැත්නම් ආලෝක පූජාව ඔබට බාරගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ චෛත්‍ය මළුව සම්පූර්ණ අපි වියනක් වගේ බොහොම ලස්සනට ආලෝක පූජාවකින් ආලෝකමත් කරනවා. ඒ වගේම බෞද්ධ කොඩි වලින් කොඩි පූජාව, එතකොට ඒ වගේ පෙරහැරේ ශබ්ද පූජාවක දායකත්වයක් දරන්න පුළුවන් පින්කම වෙනුවෙන්. පිරිසකට මේ ඕනම පින්කමක කොටසක් ඔබට බාරගෙන ඒ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ අපේ ආයතන වලට කතා කරලා ඔබට පුළුවන් හැටියට එවැනි උතුම් මහා පින්, ඇත්තටම ලක්ෂ ගාණක් සදහැවතුන් එකතු වෙන බණහන එවැනි උතුම් මහා පින්කමක ඔබ ඒ මහා පින්කමක මහා පුණ්‍යස්කන්ධයක් දරන පුණ්‍යවන්තයෙක් බවට පත් වෙන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම බක්කුල මහා සෑය මුල් කරගෙන අපි මේ එළඹෙන වෙසක් පුන් පොහොයත් එක්ක මැයි මාසෙ 30, 31 ජූනි 1 වෙනිදා කියන දින 3 පුරා වෙසක් කලාපයක්ම සැලසුම් කරලා තියෙනවා. ඊටාම අසිරිමත් වෙසක් කූඩු, භක්ති ගීත ආදී නිර්මාණත් එක්ක හැමදාම හවස් වරුවේ විශේෂිත සත්බුදු වන්දනා, සෑ වන්දනා පින්කම් එක්ක බොහොම අසිරිමත් පින්කම් මාලාවක් දින 3ක් පුරා බක්කුල මහා සෑ පරිශ්‍රය තුළ හොරණ බක්කුල මහා සෑ මහා විහාර භූමියේ සිදු වෙනවා. මේ දිනවල චෛත්‍යයේ තීන් තාලේප කිරීම, අර ප්‍රතිමා වහන්සේලාගේ ප්‍රතිසංස්කරණ කිරීම කටයුතු සිදු කෙරෙනවා. ඒ සඳහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම වෙසක් පොයට පෙර දින 3ක් පුරා අපි ධර්ම දේශනා සිදු කළ වෙසක් පුන් පොහෝ දවසේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමට උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා, මහරහත් ධාතුන් වහන්සේලා, බක්කුල මහා සෑ ගර්භයේ තැන්පත් ධාතුන් වහන්සේලා අපි මේ භූමියට වඩම්මලා
ඔබ දන්නවා පසුගිය දැන් හරියටම අවුරුද්දක් වෙනවා අපට බුරුමේ ස්වේදගෝන් පූජනීය පිම්බිමේදී අපිට සර්වඥ ධාතුන් වහන්සේලා මහරහත් ධාතුන් වහන්සේලා බුරුමෙන් අපිට ලැබුණා. මීට අවුරුදු ගණනාවකට පෙර බක්කුල සෑය වෙනුවෙන් තායිලන්තේ සංඝරාජ හාමුදුරන්ගේ මූලිකත්වයෙන් අපට ඒ ධම්මකාය භූමියෙන් සහයේ බොහෝ නිදම් වස්තු ධාතුන් වහන්සේලා අපිට ලැබුණ බක්කුල සෑයට දඹදිව පූජනීය සිද්ධාස්ථාන වලින් ලැබුණා. ඉතින් මේ උත්තම ධාතුන් වහන්සේලා වෙසක් පොහොය දවසේ හවස් වරුවේ අපි හතුරුගිරිය ශ්‍රී සදහම් පදනමට වඩම්මලා පසුදා උදෑසන වෙනකන් අපි දවසක් හතුරුගිරිය ශ්‍රී සදහම් පදනම මුල් කරගෙන ඒ උතුම් ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අවස්ථාව සලසලා දෙනවා. ඒ නිසා ඒ අතුරුගිරිය පිම්බීමට ශ්‍රී සදහම් පදනම පුණ්‍ය භූමියට අද ජය ශ්‍රී මහ බෝධියේ බෝධීන් වහන්සේ නම ශාකා බෝධීන් වහන්සේ නමක් වැඩ සිටිනේ පිම්බීමට ජීවමාන බුදුහාඳුරු මහරහතන් වහන්සේලා වැඩම කරා හා සමානව ඔබට සියසින් දැකලා ඒ දින තුල වෙසක් දවසේ හවස් වරුවේ ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අපේ අවස්ථාව සලසලා දෙනවා. ඉතින් මේ වගේ පින්කම් ගොඩාක් මේ ආයතන මුල් කරගෙන වෙසක් වෙනුවෙන් ඉදිරියේ වෙසක් සතිය සිදු වෙනවා. ඒ වගේම ජූනි මාසේ 13 වෙනිදා අනුරාධපුර ඒ උතුම් පිම්බීමේ තූපාරාම සෑරදුන් වහන්සේ අභියස සිදුවෙන ඒ මහා පින්කමට ඔබත් එකතු වෙන්න, ඔබේ ශක්ති පමණින් සහ සම්බන්ධ වෙන්න, ඔබේ ජීවිතයේ අප්‍රමාණ සද්ධාව ඇතිවෙන ධර්ම දේශනා, විශේෂ දේවාරාධනා, ඒ වගේම පූජනීය සිද්ධාස්ථාන මුල් කරගෙන සිදු කරන අධිෂ්ඨාන සත්‍යක්‍රියාදී පින්කම් රැසක් එක්ක සිදු කරන තූපාරාම සෑවන්දනා පින්කමටත් සහ සම්බන්ධ වෙන්න ඔබේ ශක්ති පමණින් එකතු වෙලා මේ පින්කම් එක්ක අපට පුළුවන් විදිහට අපි බුද්ධ ශාසනය වෙනුවෙන් මේ සදහැවතුන් එකතු කරගෙන ශාසනය බබලවන්න මේ ගන්න උත්සාහයට එකතු වෙන්න කියලා අපි ඔබට සිහිපත් කරනවා. හොඳයි. ඉතින් අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන එකතු වෙලා අනිත් සියලු දෙනාත් පුළුවන් ආකාරයට දැනුවත් කරලා ඒ සියල්ලන් එක්කාසු කරගෙන මේ පින්කම් සියල්ල ඊ타ත්ම ලස්සනට සිද්ධ කරලා අපේ ජීවිතයට පින් කුසල් රැස් කරගමු. ඉතින් ඒ වෙනුවෙන් ඔබට දායකත්වයේ දක්වන්න පුළුවන් දුරකථන අංක දෙකක් තිබෙනවා. වැඩි විස්තර දැන ගැනීම සඳහායි මේ දුරකථන අංක දෙක සිහිපත් කරන්නේ 034යි 226යි 2782 034යි 226යි 2782 ඒ වගේම 034යි 226යි 36යි 034යි 226යි 36යි කියන දුරකථන අංක දෙකට කතා බහ කරලා වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද දවසේදී සඳුදා net fm ධර්මදක්ෂිනා ධර්මදේශනාවත් මෙලෙස අවසන් වන ධර්ම සාකච්ඡාවත් වෙනුවෙන් වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දෙකේනපුර සිලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු.